ආයිබෝවන් එන ඔයාට ඔන්න දීලා තියෙන MCQ පේපර් වල ඔන්න දෙවෙනි එක කතා කරන්නේ ගිණුම් කරන සමීකරණ වලට අදාළ එක. හරි නේද? ගිණුම් කරන සමීකරණ වලට අදාළ දෙවෙනි පේපර් එක පේපර් නම්බර් 2 එක ඔන්න ඒක කතා කරන්න හදන්නේ. එකින් එක කතා කරනවා MCQ ප්‍රශ්න 20ක් තියෙනවා පේපර් එකේ. ඒ 20 තමයි ඔන්න කතා කරන්න හදන්නේ. එන්නකො පළවෙනි එකට. 1 රුපියල් 40000ක් පිරිවැය වූ භාණ්ඩ රුපියල් 60000කට විකුණා තිබූ අතර ඒවායින් 50ක් ගනුදෙනුකරු විසින් ආපසු එවා ඇත. ඔන්න 40000ක් පිරිවැය වුණු භාණ්ඩ 60000කට විකුණලා ඒ වගේන් 50ක් කියන්නේ හරියටම භාගයක් ගනුදෙනුකරු විසින් ආපසු එවලා. ඊට පස්සේ කියන්නේ භාණ්ඩ ආපසු එවීම ගිණුම් කරන සමීකරණයේ පදවලට කරන බලපෑම නිවැරදිව දක්වන්නේ. ඕකේ අහන්නේ සුද්ධ බලපෑම නෙමෙයි ප්‍රශ්නයෙන් අහන්නේ භාණ්ඩ ආපසු එවීම ගිණුම් කරන සමීකරණයේ පදවලට කරන බලපෑම අහන්නේ. ආපසු එවන එක විතරයි අහන්නේ. මේ බලන්න. මේකේ බෙන් විකුණලා තියෙන භාණ්ඩවල පිරිවැය ඊට පස්සේ මේ පැත්තෙන් දාන්නම් විකුණුම් මිල. ඔන්න විකුණුම් මිල. බලන්න මේ කට්ටිය පෙන්න විකුණලා තියෙනවා පිරිවැය රුපියල් 40000ක් වුණු භාණ්ඩ. 40000ක භාණ්ඩ විකුණලා තියෙන්නේ රුපියල් 60000කට. ඒතර විකුණුම් මිල 60000. මේකේ කියනවා මේ විකුණපු වගේන් ආපසු එවනවලු 150ක්. එතකොට පිරිවැය 40000යි විකුණලා තියෙනවා මේ වගේන් 150ක් ආපසු එවනම් මේ පිරිවැය රුපියල් 20000. ඊට පස්සේ විකුණලා තියෙන භාණ්ඩවල විකුණුම් මිල 60000යි 150ක් ආපසු එවනම් ඒ ආපසු එවන භාණ්ඩවල විකුණුම් මිල රුපියල් 30000. දැන් අහන්නේ මේ ආපසු එවීම ගිණුම් කරන සමීකරණයට දාන්න කියලා කියන්නේ. ඒක නේද කියන්නේ? මේ ආපසු එවීම විතරයි ගිණුම් කරන සමීකරණයට දාන්න කියන්නේ. එතකොට ඒක සටහන් කරන්නේ මෙහෙම. සාමාන්‍යයෙන් ආපසු එවුවා කියලා දෙන්නේ සල්ලි වලට විකුණපුවා නෙමෙයි මුදලට විකුණපුවා නෙමෙයි දෙන්නේ ණයට විකුණපුවා. එතකොට බලන්නකෝ සමීකරණය මෙහෙම තියෙනවා. හිමිකම තියෙනවා සමීකරණයේ තියෙන විදිහටම ලියා ගන්න ප්‍රශ්නේ. ඊට පස්සේ වගකීම් තියෙනවා ආයෙ තියෙනවා වත්කම්. කොහොමනේ සමීකරණේ තියෙන්නේ? ඕනනම් මම දාලා දාන්නකෝ. බලන්න එතකොට රුපියල් 20000කට පිරිවැය වෙලා තියෙන තොගයක් ව්‍යාපාරයට එවද්දී බේන් තොගය කියන වත්කම වැඩි වෙනවා රුපියල් 20000. 20000ක තොගයක් ආපසු එවනම් තොගය කියන වත්කම 20000කින් වැඩි වෙනවා. ඒත් එක්කම ණයට විකුණලා තියෙනවා ආපසු එවන්නේ. එතකොට මේක විකුණලා තියෙන්නේ රුපියල් 30000කට. 30000කට ණයට විකුණපු එකක් ආපසු එවද්දී ණය ගෙතියෝ 30000කින් අඩු වෙනවා. ලාභය හිමි වෙනවා කීයද? 20000ක් පරිවැය වෙලා තියෙන 30000ක් විකුණුම් මිල වුණු තොගයක් ආපසු එවද්දී මෙතනින් අපිට ලාභයක් අහිමි වෙනවා රුපියල් 10000ක්. ලාභය අහිමි වෙද්දී හිමිකම අඩු වෙනවා රුපියල් 10000. දැන් ඔන්න ආපසු එවීම දෙන්න මෙහෙම සටහන් කරාට පස්සේ සමීකරණයේ අවසාන අගයන්ට කියනවා මෙහෙම. හිමිකම අඩු වෙනවා 10000කින්. ඊට පස්සේ මෙතන වගකීම් වලට වෙනසක් වෙන්නේ නැහැ. වත්කම් 30000කින් අඩු වෙලා 20000කින් නැවත වැඩි වෙද්දී වත්කම් සුද්ධ වශයෙන් අඩු වෙනවා කීයකින්ද රුපියල් 10000. එතකොට ඔන්න මේ ආපසු වීම සමීකරණයට දැම්මට පස්සේ මෙන්න මේ විදිහට එන්නේ. හිමිකම 10000කින් අඩු වෙනවා වත්කම් ටිකක් 10000කින් අඩු වෙනවා. ප්‍රශ්නය හොඳට බලන්න ඉල්ලන්නේ භාණ්ඩ ආපසු වීම ගිණුම් කරන සමීකරණයේ පදවලට කරන බලපෑම ආන්නේ. ඒ නිසා උත්තරේ වෙන්නේ කීයද? උත්තරේ වෙන්නේ දෙක. මෙන්න හිමිකම 10000කින් අඩු වෙනවා වත්කම් ටිකක් 10000කින් අඩු වෙනවා. හරි නේද? සුද්ධ බලපෑම නෙමෙයි අහන්නේ භාණ්ඩ ආපසු වීම සමීකරණයට දාන්න කියලා කියන්නේ. ඒතකොට ඔන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 2. හරි. මේක මැකුවා. ඊළඟට එනවා දෙවෙනි ප්‍රශ්නය. බලන්න දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්න. හරි. දෙක බලන්න චුට්ටක් ඔන්න වෙනස් ප්‍රශ්නයක් අමුතු එකක්.
පහත සඳහන් තොරතුරු රජනි ව්‍යාපාරයට අදාළය. 2025 ජනවාරි 1 දින ව්‍යාපාරයේ ආරම්භයේදී යෙද වූ ප්‍රාර්ථනය. 2025 දෙසැම්බර් 31 දිනට වත්කම්. 2025 දෙසැම්බර් 31 දිනට මුළු වගකීම. වර්ෂය තුල මුදලින් ආපසු ගැනුම්. ඒ කියන්නේ පුතා ගැනීම. ඊට පස්සේ වර්ෂය තුල ආදායම් ලැබීම් වල එකතුව. ඊට පස්සේ වර්ෂයේ සඳහා සටහන් කරන ලද වියදම් වල එකතුව. ඒ කියන්නේ මේ කට්ටිය දැනට ඔන්න සටහන් කරලා තියෙන වියදම් වල එකතුව තමයි දෙන්නේ රුපියල් 20ක් කියලා. ඊළඟේ ඉහත තොරතුරු අනුව වර්ෂයේ සඳහා සටහන් නොකරන ලද වියදම් වල එකතුව වන්නේ. සටහන් නොකරලා තියෙන වියදම් වල එකතුව අහන්නේ. එතකොට ඔය ප්‍රශ්නයට උන්න උත්තරේ හොයාගන්න මෙන්න මේ වගේ ලේඛනයක් අහන්න වෙනවා. මේ ලේඛනය භාවිතා කරලා උන්න ඔය ප්‍රශ්නෙට දාලා උත්තරේ හොයාගන්න පුළුවන්. මෙන්න මම ගන්නවා ආරම්භයේ හිමිකම. ඒ කියන්නේ 2025 ජනවාරි 1 වෙනිදාට හිමිකම ගන්නවා. ආරම්භක හිමිකමට වෙන්න ආදායම් එකතු කරනවා. ඊට පස්සේ ආදායම් වලින් වියදම් ටික අඩු කරනවා. ආදායම් වලින් වියදම් අඩු කරාට පුතා ආදායම් වලින් වියදම් අඩු කරාට පස්සේ එන්නේ මොකද්ද? ශුද්ධ ලාභය නේද එන්නේ? ඔව්. ආදායම් වලින් ඔන්න වියදම් අඩු කරාට පස්සේ ශුද්ධ ලාභය. ඒ කරලා ආරම්භයේ තියෙන හිමිකමට එකතු කරන්න ඕනේ අමතර ප්‍රාප්තනය. අමතර ප්‍රාප්තනය දාලා තිබ්බනම් ඒ ටිකත් එකතු කරා. ඒ එන එකෙන් බේන් අඩු කරනවා ගැනිලි. වර්ෂය තුල සිද්ධ කරලා තියෙන ගැනිලි ටික අඩු කරාට පස්සේ බෙන්න එනවා අවසානයේ හිමිකම. අවසානයේ කියන්නේ 2025 කවද්ද මේකේ විදියට නම් 12යි 31 දිනට හිමිකම. දැන් ඉතින් මේ දාලා තියෙන්නේ ආරම්භයේ හිමිකම භාවිතා කරලා අවසානයේ හිමිකම හොයන විදිය. හරි නේද? ආරම්භක හිමිකම භාවිතා කරලා අවසාන හිමිකම හොයන විදිය තමයි මේ chart එකේ තියෙන්නේ. දැන් ඔය ප්‍රශ්නෙට උත්තරේ ගත්තේ ඔය දීලා තියෙන අගයන් ටික දාගෙන යන්න. රුපියල් 1000 වලින්ම හදන්නම්. දීලා තියෙන්නේ 1000 වලින්නේ. ඒ නිසා 1000 වලින් හැදුවා. ඔගේ පළවෙනියට තියෙනවා 2025 ජනවාරි 1 දින ව්‍යාපාරය ආරම්භ කිරීමේදී යෙද වූ ප්‍රාර්ථනයේ 300යි. ඒ තියෙන්නේ ආරම්භක හිමිකම වෙන්න 300යි. ඊට පස්සේ 2025 දෙසැම්බර් 31 දිනට වත්කම් 320යි. 2025 දෙසැම්බර් 31 දිනට මුළු වගකීම් 30යි. එතකොට ඔය දෙකම දීලා තියෙන අවුරුද්ද අවසානයේ. එහෙම නේද? ගිණුම් වර්ෂයේ අවසානයේ දීලා තියෙන්නේ. අවසානයේ තියෙන වත්කම් ටිකයි ආයෙ මොනවද? වගකීම් ටිකයි තියෙනවා. එහෙම නේද? එහෙනම් අවසානයේ හිමිකම හොයාගන්න බැයිද ඔය ටිකේ? ආරම්භයේ තියෙන හිමිකම දීලා තියෙනවා. අවසානයේ හිමිකම හොයාගන්න බැයිද ඔගේ? පුළුවන්. අපේ මෙහෙම හොයාගන්න. මේ බලන්න. මූලික ගිණුම් කරන සමීකරණයෙන් නෙමෙයිමනේ. වත්කම් සමානයි හිමිකම ධන වගකීම් කියලා වමනේ දෙන්නේ මූලික ගිණුම් කරන සමීකරණය. හවුද? ඔව්. එතකොට ආරම්භයේ හිමිකම හොයාගත්ත 300යි. දැන් මේ අවසානයේ හිමිකම හොයන්න. 2025 දෙසැම්බර් 31ට බේන් වත්කම් දෙනවා 320ක්. දෙසැම්බර් 31 දිනට වගකීම් දෙනවා 30ක්. එහෙනම් ඉතින් හිමිකම කීයක් දෙන්න ඕනේ? මේ දෙකේම එකතුව 320ට සමාන වෙන්න නම් මෙතන එන්න ඕනේ කීයක්ද? 290ක්. එහෙම නේද එන්නේ? ඔව්. එහෙනම් ඔන්න අවසානයේ හිමිකම 290යි. ඒක මෙතෙන්ට දැම්මා. 290. ඊට පස්සේ වර්ෂය තුල මුදලින් ආපසු ගැනීම. ඒ කියන්නේ ගැනිලි. බේන් ගැනිලි තියෙනවා රුපියල් 150ක්. ගැනිලි 150යි. ඊට පස්සේ වර්ෂය තුල ආදායම් ලැබීම් වල එකතුව 170යි. වෙන වර්ෂය තුල ආදායම් ලැබීම් වල එකතුව 170යි. මේ වියදම් කියන එක මම තාම පිළ කරන්නේ නැහැ මෙතන ගාන හදලා අවසාන උත්තරේ ගමු මෙතන. දැන් මේකේ උත්තර ටික හොයාගෙන යමු. මේකේ අමතර ප්‍රාර්ථනය නැහැ. ඒකින්ද අමතර ප්‍රාර්ථනය ඔක ගැන සඳහනක් කියන්නේ නැහැ නේද ගානේ? සඳහනක් මුකුත් කරන්නේ නැහැ. ආරම්භක ප්‍රාර්ථනය අවසාන ප්‍රාර්ථනය ඒවා දෙන්නේ අතිරේක ප්‍රාර්ථනය දැම්ම කියලා කියන්නේ නැහැ. අයනම් මේක බිඳුවයි කියලා ගත්තා. දැන් ගාන වෙන්න යට ඉඳන් උඩට හදාගෙන යන්න හදන්න. දැන් මේ බලන්න.
B මෙතෙන්ට ආපු උත්තරෙන් 150ක් අඩු කරාට පස්සේ තමයි පුතා කීයක් එන්නේද 290ක් එන්නේ. මෙතෙන්ට ආපු උත්තරෙන් 150ක් අඩු කරාම 290ක් එනවා. එහෙනම් මෙත කීයෙන් 150ක් අඩු කරාමද 290ක් එන්නේ? කීයෙන් 150ක් අඩු කරාමද 290ක් එන්නේ? මේ දෙකේම එකතුව මෙතෙන්ට. ඒ දෙකේම එකතුව කියන්නේ කීයද? 0යි 9යි 5යි 14න් 4 දැම්ම එකක් ඉතිරි 440ක් දෙන්නේ. 440න් 150ක් අඩු කරාම 290ක් එනවා. බලන්න. බිංදුවෙන් බිංදුවක් බිංදුවයි. 14න් 5ක් 9යි. 3න් එකක් 2යි. හරිද? ඒකදලා මේ මෙතන සුද්ධ ලාභය වෙනවා. දැන් මේ බලන්න. 390යි සුද්ධ ලාභයයි මේ බිංදුවයි කියන තුනේම එකතුව තමයි 440ක් එන්නේ. එහෙනම් 300ට කීයක් එකතු කරාමද 440ක් එන්නේ? 140ක්. එහෙනම් මෙන්න මේ අවුරුද්ද තුල ව්‍යාපාරයේ උපයලා තියෙන සුද්ධ ලාභය කියන 140. ඒක නේද? දැන් බලන්න මේ සුද්ධ ලාභය 140 එන්නේ ආදායම් වලින් වියදම් දෙක අඩු කරාම තමයි 140ක් එන්නේ. එහෙනම් ආදායම් 170යි වියදම් මේ ගාන අඩු කරාම 140ක් එන්න ඕනේ. එහෙනම් 170න් කීයක් අඩු කරාමද 140ක් එන්නේ? 30ක් අඩු කරාම නේද? හවුද? එහෙනම් ඔන්න මේ ව්‍යාපාරයේ වියදම් වල එකතුව 170න් 30ක් අඩු කරාම තමයි සුද්ධ ලාභය 140 එන්නේ. එහෙනම් මේ ව්‍යාපාරයේ වියදම් වල එකතුව කීයද? මේ ව්‍යාපාරයේ වියදම් වල එකතුව කීයද? වියදම් වල එකතුව කීයද? මුළු වියදම් වල එකතුව 30යි. මේ බලන්න. මුළු වියදම් රුපියල් 30යි. හරි නේද? මුළු වියදම් 30යි. මේ 30න් මේ කට්ටිය දැනට සටහන් කරලා තියෙනවා කොච්චරක්ද? සටහන් කරලා තියෙනවා කීයද? රුපියල් 20ක්. එහෙනම් සටහන් නෝ ප්‍රමාණය කීයද? සටහන් නෝ ප්‍රමාණය කීයද? 10යි නේද? ඔව්. එහෙනම් සටහන් නොවිලා තියෙන වියදම් වල සටහන් කරලා නැති වියදම් වල එකතුව කීයද? රුපියල් 10යි. එතකොට උත්තරේ කීයද? උත්තරේ කීයද? දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ 3 නෙමෙයි උත්තරේ 2. ශූන්‍යයි නෙමෙයි උත්තරේ රුපියල් 10000. හරි නේද? එතකොට උන්න එකක් පැහැදිලි. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ 2. හරි. එනවා ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි එක. හරි. තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. තුන්වෙනි ප්‍රශ්නේ යම් සමාගමක ගණකාධිකාරීවරයෙකු ගනුදෙනුවකින් ගිණුම් කරන සමීකරණයට වූ බලපෑම පහත දැක්වෙනසේ පෙන්වා දෙයි. වත්කම් යටතේ තොගය 10000කින් අඩු වුණා කියලා කියනවා. ආයේ වත්කම් යටතේ කාර්යාල උපකරණ 10000කින් වැඩි වුණා කියලා කියනවා. අහන්නේ ගණකාධිකාරීවරයාගේ ප්‍රකාශයේ නිවැරදි වන්නේ නම් මෙම ගනුදෙනුව වඩාත් හොඳින් විස්තර කෙරෙන ප්‍රකාශය කුමක්ද? මේ බලන්න පුතා. බැංක් මූලික ගිණුම් කරන සමීකරණය මෙහෙම දෙන්නේ අපි කතා කරන එක. වත්කම් සමානයි කොහොමද දෙන්නේ? හිමිකම ධන වගකීම් කියලා නේද දෙන්නේ. දැන් මේකේ මේ පැත්තට ඔන්න බලපෑමක් වෙන්නේ නැහැ සමීකරණයේ දකුණු පැත්තට. මේ වම් පැත්ත තමයි වෙනස් වෙන්නේ. වත්කම් යටතේ පුතා වෙන්න මෙහෙම කියන්නේ. තොගය කියන වත්කම අඩු වෙලා තියෙනවලු කීයකින්ද? තොගය කියන වත්කම අඩු වෙලා තියෙනවලු 10000. ආයේ මේ වත්කම් පැත්තේ තියෙන කාර්යාල උපකරණ කියන වත්කම වැඩි වෙලා තියෙනවලු කීයකින්ද? කාර්යාල උපකරණ කියන වත්කම වැඩි වෙලා තියෙන රුපියල් 10000. ඕක නේද කියන්නේ? එතකොට එන්නකෝ උත්තර ටික චෙක් කරන්න. වෙන්න මෙහෙම තමයි වැඩේ වෙලා තියෙන්නේ. වේම් පළවෙනි එකට එනවා. උත්තර ටික චෙක් කරමු. 10000ක් වටිනා මුද්‍රණ යන්ත්‍රයක් කාර්යාලයේ භාවිතය සඳහා ණයට ගැනීම. දැන් මේ බලන්න. පුතා මුද්‍රණ යන්ත්‍රයක් ණයට ගත්තා නම් කාර්යාල උපකරණ නම් 10000කින් වැඩි වෙනවා. තොගයට බලපෑමක් වෙන්නේ නැහැ. ණයට ගත්තා නම් මේ පැත්තේ කාර්යාල උපකරණ ණය හිමියෝ නැත්තම් මුද්‍රණ යන්ත්‍ර ණය හිමියෝ කියන වගකීම
වැඩි වෙනවා රුපියල් 10000කින්. කොහොමද වෙන්නේ? මුද්‍රණ යන්ත්‍රයක් කාර්යාලයේ භාවිතය සඳහා ණයට ගත්තා නම් මේ පැත්තෙන් කාර්යාල උපකරණ 10000කින් වැඩි වෙනවා. මුද්‍රණ යන්ත්‍ර ණය හිමියෝ කියන වගකීමක් වැඩි වෙනවා 10000කින්. ඒකද මෙතන තියෙන්නේ? නෑ නේද? ඒකෙම තව කොටසක් තියෙනවා බලන්න. 10000ක් පිරිවැය වූ තොගය අත්පිට විකිණීම. 10000ක තොගයක් විකනම් පුතා තොගය 10000කින් මොකද වෙන්නේ? අඩු වෙනවා. මේ පැත්තෙන් මුදල් කියන වත්කම රුපියල් 10000කින් මොකද වෙන්නේ? මුදල් කියන වත්කම ඔන්න රුපියල් 10000කින් වැඩි වෙනවා. එහෙම නේද වෙන්නේ? ඔව්ද? රුපියල් 10000ක් පිරිවැය වූ වෙළඳ තොගයක් අත්පිට විකිණීම. එතකොට ලාභයක් නේ. ලාභයක් ගැන කියන්නේ එහෙනම් හිමිකම බිඳුවයි. බලන්න ඉතින් මේ ටිකේ සුද්ධ බලපෑම එන්නේ කොහොමද? තොගය 10000කින් අඩු වෙනවා. ඊට පස්සේ කාර්යාල උපකරණ 10000කින් වැඩි වෙනවා. මේ පැත්තෙන් මුදල් 10000කින් වැඩි වෙනවා. ඊට පස්සේ හිමිකමට බලපෑමක් වෙන්නේ නැහැ. මේ පැත්තෙන් මුද්‍රණ යන්ත්‍ර ණය හිමියෝ කියන වගකීම 10000කින් වැඩි වෙලා තියෙනවා. ඒකද මේ තියෙන්නේ? මේ ටිකද මේ තියෙන්නේ? නෑ නේද? එහෙනම් උත්තරේ වුණ පළවෙනි එක නෙමෙයි. එහෙනම් පළවෙනි එක ඔන්න අයින් කරා. පළවෙනි එක නෙමෙයි පිළිතුර. පිළිතුර එක ගන්න බෑ ඒකින්ද ඒක අයින් කරා. ඊළඟට එන්නකො දෙවෙනි එකට. වෙළඳ තොග අයිතමයක් කාර්යාලයේ ප්‍රයෝජනය සඳහා වූ අයිතමයක් ලෙස වර්ගීකරණය කිරීම. අය කියන්නේ මෙහෙම මේ බලන්න. ව්‍යාපාරයේ තියනවා හිතන්නකො මේක මොනවා හරි ලී බඩු හරි මොනවා හරි කාර්යාල උපකරණ විකුණන ව්‍යාපාරයක් කියන. එතකොට මේ කට්ටියගේ වෙළඳ භාණ්ඩ වෙන්නේ මොනවද? කාර්යාල උපකරණ විකුණන ව්‍යාපාරයක් නම් මේ කට්ටියගේ වෙළඳ භාණ්ඩ වෙන්නේ කාර්යාල උපකරණ ලී බඩු පුටු මේස අන්න ඒ වගේ දේවල්. එතකොට තොගය විදියට තියෙන්නේ ඔන්න කාර්යාල උපකරණ. එතකොට මේ කට්ටිය 10000ක් කාර්යාල උපකරණ විදියට විකුණන්න ගෙනාවු තොගයක් ව්‍යාපාරයේ පාවිච්චියට ගන්නවා. එතකොට විකුණන්න ගෙනාවු තොගයක් ව්‍යාපාරයේ භාවිතයට ගත්තා නම් තොගය මොකද වෙන්නේ 10000කින්? තොගය 10000කින් අඩු වෙනවා. කාර්යාලයේ භාවිතයට ගත්තා නම් බේන් කාර්යාල උපකරණ කියන වක්කම 10000කින් වැඩි වෙනවා. ඒක නේද මෙතන තියෙන්නේ මේ. එහෙනම් ඔය තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ කීයද? 3ට උත්තරේ 2. 3ට 2. හරි අනිත් උත්තර චෙක් කරන්න දෙයක් නෑ. හරි පුතා ඔගේ 4වෙනි ප්‍රශ්නේ චූරි නිරත කිරීමක් තියෙනවා කරන්න. 4වෙනි ප්‍රශ්නේ ජංගම වත්කම් සමානයි ප්‍රාප්තනේ ධන වගකීම් ඍණ සමුච්චිත ෂය කියලානේ තියෙන්නේ. ඒක හදාගන්න ධන සමුච්චිත ෂය කියලා. ධන සමුච්චිත ෂය. එතකොට පුතා වෙන්න මේව තමයි ඔන්න සමීකරණේ ඉන්නේ. ජංගම නොවන වත්කම් ධන ආයේ ජංගම වත්කම් සමානයි ප්‍රාප්තනය ධන වගකීම් කිව්වට පස්සේ මුළු වගකීම එතන සමුච්චිත ෂය. මෙතන ධන කියලා හදාගන්න කිව්වා. සමුච්චිත ෂය. ඔන්න මේ බලන්න ඔයාට තේරෙන විදිහට මම මේ සමුච්චිත ෂය කියන එක සමාන ලකුණෙන් දකුණු පැත්තේ තියෙන සමුච්චිත ෂය කියන එක වම් පැත්තට ගේනවා. එතකොට බලන්න සමීකරණය ඉන්නේ මෙහෙම. ඔයාට තේරුම් ගන්න ලේසි වෙන විදිහට මේ දෙයන්. ජංගම නොවන වත්කම් මේ පැත්තේ තියෙන ධන සමුච්චිත ෂය සමාන ලකුණේ වම් පැත්තට එද්දී ඍණ සමුච්චිත ෂය වෙනවා. ඍණ සමුච්චිත ෂය ධන මෙතන ජංගම වත්කම් මේ විදිහටම දානවා. ජංගම වත්කම් සමානයි ප්‍රාප්තනය ධන වගකීම්. මේ පැත්තේ තිබ්බු ධන සමුච්චිත ෂය මේ වම් පැත්තට ගෙනාව ඍණ සමුච්චිත ෂය විදියට. එතන මේ බලන්නකො. ජංගම නොවන වත්කම් වලින් සමුච්චිත ෂය අඩු වෙන්න ඕනේ නේද? ඒ කියන්නේ ජංගම නොවන වත්කම් වල පිරිවැයෙන් සමුච්චිත ෂය අඩු වෙන්න ඕනේ. එතකොට මොකක්ද වෙන්නේ?
ජංගම නොවන වත්කම් වල පිරිවැයෙන් සමුච්චිතශය අඩු කරාට පස්සේ ඉන්නේ මොකද්ද? ජංගම නොවන වත්කම් වල ධාරණකය. එතකොට හරි නේද මේක? ජංගම නොවන වත්කම් වලින් සමුච්චිතශය අඩු කරාට පස්සේ ඉන්නේ මොනවාගේද? ධාරණකය. හරිද නැද්ද මේක? හරි. ඊට පස්සේ හරි මෙතන තියෙනවා ජංගම නොවන වත්කම් වල ධාරණවය, මෙතන තියෙනවා ජංගම වත්කම්, ඊට පස්සේ ප්‍රාග්ධනය තියෙනවා ධන වගකීම්. මෙතන තියෙන්නේ මොන වගකීම්ද? මුළු වගකීම් තියෙන. ඒ කියන්නේ ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම් කියන දෙක. ඒතර හරි නේද මේ සමීකරණය? එතකොට ඔන්න නිවැරදි පිළිතුර විදියට ගන්න වෙන්නේ මොකක්ද? නිවැරදි පිළිතුර විදියට ගන්න වෙන්නේ පළවෙනි එක. අංක 1. හරි. එතකොට ඔන්න හතරවෙනි ප්‍රශ්නේ පිළිතුර අංක 1. ඊට පස්සේ මොන්නම් කියන්නකො දෙවෙනි එක වරදින්නේ ඊයේ කියලා. ජංගම නොවන වත්කම් දන ජංගම වත්කම්. හරි නේද ඒක නම් සමානයි ණය හිමියෝ ඍණ ප්‍රාප්තනය ඍණ දෙන්න ඕනේ නෑ එතන එන්න ඕනේ මොකද්ද ධන ප්‍රාප්තනය ධන වගකීම් හැබැයි එතන තව වැරද්දක් තියෙනවා වගකීම් ඇතුලේ ණය හිමියෝ තියෙනවද නැද්ද තියෙනවා එතන කී පාරක් වැටලාද ණය හිමියෝ දෙපාරක් වැටලා ඒකින්ද දෙවෙනි එක වැරදි තුන්වෙනි එක වැරදින්නේ මුදල් ධන ජංගම නොවන වත්කම් සමානයි ප්‍රාප්තනය ධන වගකීම් ඍණ ජංගම වත්කම් හරි නේද? ඔතන ඍණ ජංගම වත්කම් කිව්වට පස්සේ ඍණ ජංගම වත්කම් කියන එක නම් හරි. හැබැයි සමීකරණයේ වම් පැත්තේ මුදල් තියෙනවා. එහෙම නේද? එතකොට ඔය මුදල් කියන එකත් ජංගම වත්කම් ඇතුලේ තියෙනවද නැද්ද? තියෙනවා. ඒතර මුදල් කී පාරක් කවුන්ට් වෙලාද? දෙපාරක් වෙලා. ඒ නිසා තුන්වෙනි එකත් වැරදි. 4 මුදල් හැර වත්කම් ඔන්න මුදල් අයින් කරලා ඉතුරු වත්කම් සියල්ල සමානයි ප්‍රාග්ධනය හරි ජංගම නොවන වගකීම් දන ජංගම වගකීම් හරි ආය ඍණ මුදල් කියලා තියෙනවා දැන් අතන මුදල් හැර වත්කම් කියලා ගත්තහම ඔතන මුදල් නැතු අනෙකුත් වත්කම් ඔක්කොම තියෙනවා ඕකෙන් ආයේ නැවත මුදල් අයින් කරලා තියෙනව නේද ඒතර මුදල් හැර වත්කම් ඇතුළේ මුදල් නැහැ නැවතත් මුදල් අඩු කරලා තියෙනවා එතකොට ඒ උත්තරෙත් වැරදි නේද? ඔව්. අතන මුදල් හැරවත්කම් වෙනුවට මුළුවත්කම් කියලා තිබ්බනම් ඕක හරි. මුදල් හැරවත්කම් කියලා තියෙන ඒකින්ද හතරවෙනි එක වැරදි. 5. ජංගම නොවනවත්කම් ධන ජංගම වගකීම්. පුතාවතන ජංගම ධන ජංගම වගකීම් නෙවෙයි එන්නෝනේ මොකක්ද එන්න ඕනේ? ඍණ ජංගම වගකීම්. සමානයි ප්‍රාප්තනය ධන ජංගම නොවන වගකීම් හරි ධන ජංගම වත්කම් නෙවෙයි එන්න ඕනේ මොකක්ද එන්න ඕනේ? ඍණ ජංගම වත්කම්. ඒ නිසා උන නිවැරදි පිළිතුර විදිහට ගන්න වෙන්නේ කීයද? නිවැරදි පිළිතුර විදිහට ගන්න වෙන්නේ අංක 1. right. එනවා පස්වෙනි ප්‍රශ්නෙට. පරිවැයට 125ක් එකතුකොට රුපියල් 50000කට විකුණු භාණ්ඩ වලින් 140ක් ආපසු එවන ලදී. එය නෙමෙයි පුතා එන්න ඕනේ එම ආපසු යොම් සමීකරණයට කරන බලපෑම නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න. පුතා ඉල්ලන්නේ ආපසු එවුම් සමීකරණයට කරන බලපෑම විතරයි ඉල්ලන්නේ. සුද්ධ බලපෑම නෙමෙයි. ආපසු එවීම සමීකරණයට කරන බලපෑම. භාණ්ඩ ආපසු එවීම විතරක් සමීකරණයට කරන බලපෑමයි යහන්නේ. ඒ නිසා ඉස්සල්ලාම වෙන්න ලියනවා සමීකරණය. මෙන්න මෙහෙම. කොහොමද එන්නේ? වත්කම් යටතේ වෙන්න තියෙනවා ණය ගැතියෝ. මං කෙටියෙන් ලියන්නම් ණය ගැතියෝ. ආයෙ පුතා තියෙනවා තොගය ඇතුළු අනෙකුත් ජංගම වත්කම්. තොගය ඇතුළු වෙනත් අනෙකුත් ජංගම වත්කම්. අනෙක් ජංගම වත්කම්. අනෙකුත් ජංගම වත්කම්. ඊට පස්සේ ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම්. ආයෙ එකක් තියෙනවා වියදම්. වෙන්න වියදම්. ඊට පස්සේ ආයෙ තියෙනවා පුතා ප්‍රාග්ධනය. ආයෙ වගකීම්. ප්‍රාග්ධනය වගකීම්. ආයෙ තියෙනවා ආදාය. ඔකනේ තියෙන සමීකරණය. ඉල්ලන්නේ භාණ්ඩ ආපසු එවීම පමණක් සමීකරණයට සිද්ධ කරන බලපෑම අහන්නේ. බලන්න හොඳට
පිරිවැයට 125ක් එකතු කොට 50000කට විකුණු භාණ්ඩ වලින් 140ක් ආපසු එවන ලදී. මේ බලන්න. මම ඔයාලට ඒක පැහැදිලිව තේරෙන්න මෙහෙම ගන්නවා. පිරිවැයයි මේ පැත්තෙන් ගන්නවා විකුණු මිල. පිරිවැය ඊට පස්සේ විකුණු මිල. හරි නේද? දෙන්න මං විකුණද්දි වෙන විදිය තමයි මේ දාන්නේ. විකුණන විට විකිණීම කියලා දාන්නම්කෝ. දැන් මේ බලන්න. පිරිවැයට 125ක් එකතු කොට 50000කට විකුණු. ඔන්න 50000යි කියලා දෙන්නේ විකුණු මිල. ඕකේ පිරිවැය දෙන්නේ නැහැ. පිරිවැය හොයා ගන්න ඕනේ. පිරිවැය හොයන්නේ මෙහෙම. මේ කට්ටිය භාණ්ඩයේ විකුණු මිල නියම කරනවා කියන්නේ පිරිවැයට 125ක් එකතු කරලානේ. එහෙනම් 100යි කියලා ගන්න ඕනේ පිරිවැය. පිරිවැය 100ක් වුණොත් මේකට ලාභය එකතු කරනවලු කීයද? 25. 100ට ඔන්න ලාභය 25ක් එකතු කරලා මේ භාණ්ඩයේ මේ කට්ටිය විකුණු මිල තීරණය කරනවා කීයක් කියලාද? 125ක් කියලා. හරි නේද? එතකොට මේ බලන්නකෝ. මෙතන මේ 50000 කියන්නේ විකුණු මිල. ඒ කියන්නේ කීයද? 50000ක් කියන්නේ විකුණු මිල. ඒ කියන්නේ කීයද පුතා? 125ක් නම්. බෙන් අපි පිරිවැය හොයාගන්න ඕන. එහෙනම් වෙන්න මේ ව්‍යාපාරයේ විසින් විකුණලා තියෙන භාණ්ඩවල පිරිවැය හොයනවා. 50000ක් කියන්නේ විකුණු මිල 125ක් නම් පිරිවැය ඉන්නේ 100ක්. කීයද දෙන්නේ කියන්න මට කැලලකින් ගහන්න. 125 25න් බෙදුවම 5යි. මෙතන 4යි නේද දෙන්නේ? ඔව් 50000 5න් බෙදුවම 10000යි. 10000 හෙව්වා 4ක් කීයද දෙන්නේ? 40000ක් නේද දෙන්නේ? ඔව්. එහෙනම් ඔන්න මේ කට්ටිය විකුණලා තියෙන භාණ්ඩවල පිරිවැය කීයද පුතා? රුපියල් 40000. එහෙම නේද? දැන් ඕකේ කියනවා ඔන්න ඔය පිරිවැය 40000ක් වුණු 50000කට විකුණලා තියෙන භාණ්ඩ වලින් 140ක් ආපසු එවලලු. මේ ආපසු එවුම් ටික ගන්නෙ. බලන්න 40000න් 140ක් කියන්නේ කීයද පුතා? 40000න් 140ක් කියන්නේ 16000ද? ඔව්ද? ඔව්. ඊට පස්සේ 50000න් උත් බලන්න ඕනේ 140ක් කියන්න. 50000න් 140ක් කියන්නේ 4 වරක් 5 20යි කියන්නේ කීයද රුපියල් 20000. කොහොම නේද? කොහොමද දෙන්නේ? ඔව්. දැන් මේ බලන්න පුතා. මේ සමීකරණේ ආදායම් සහ වියදම් වෙනම පෙන්눔 කරනවා. එහෙම නේද? ඔව්ද? ඔව්. දැන් ඔයාට මේ මං ආපසු එවලා තියෙන භාණ්ඩ විකුණද්දි දාන විදිය පෙන්නන්නම්කෝ. ආපසු එවලා තියෙන භාණ්ඩ විකුණද්දි මේ කට්ටිය සටහන් කරලා තියෙන්නේ මෙහෙම. 16000ක තොගයක් විකනම් විකුණද්දි සටහන් කරන විදිය මේ තියෙන්නේ. තොගය 16000කින් අඩු වෙනවා. භාණ්ඩ තොගයක් වික්කට පස්සේ පුතා විකුණන තොගේ පිරිවැය වියදමක්. එතකොට වියදම් මොකද වෙන්නේ? 16000කින් වැඩි වෙනවා. ඊට පස්සේ මේක විකුණන්නේ පුතා රුපියල් 20000කට. 20000කට වික්කනම් වෙන්න විකුණුම් ආදායමක් ලැබෙනවා 20000. එතකොට ආදායම් මොකද වෙන්නේ? 20000කින් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් මේ ආපසු එවුම් කියලා දෙන්නේ ණයට විකුණපුවා. එහෙනම් පුතා 20000කට භාණ්ඩ ණයට වික්කනම් ණය ගැතිය මොකද වෙන්නේ පුතා? රුපියල් 20000කින් වැඩි වෙනවා. මේ තමයි මේක විකුණද්දි දාන විදිය. ණයට විකුණද්දි දාන විදිය. ආපසු එවද්දි පුතා මේ විකුණද්දි දාපු විදිය රිවර්ස් කරන්න ඕනේ. එහෙම නේද? එතකොට මේ ණයට විකුණලා තියෙන 16000ක තොගය ආපසු එවද්දි මොකද වෙන්නේ පුතා? තොගය 16000ක තොගයක් ණයට වික්ක මේක ආපසු එවද්දි පුතා තොගය මොකද වෙන්නේ? 16000කින් 16000කට විකුණලා තියෙන තොගයක් ව්‍යාපාරයට එවවනම් නැවත තොගය මොකද වෙන්නේ? 16000කින් වැඩි. විකුණද්දි පුතා මේක වියදමක් විදියට ගත්තා නම් ආපසු එවද්දි මොකද වෙන්නේ? වියදම් 16000කින් අඩු වෙනවා. ඒත් එකම විකුණද්දි මේක ආදායමක් විදියට ගත්තා. දැන් පුතා ආපසු එවද්දි මොකද වෙන්නේ? ආදායම. ආපසු එවද්දි ආදායම අඩු වෙනවා. ඒකින්ද ආදායම් 20000කින් අඩු වෙනවා. අනිත් පැත්තට ණයට විකුණද්දි පුතා ණය ගැතිය 20000කින් වැඩි වුණා. ආපසු එවද්දි පුතා ණය ගැතිය මොකද වෙන්න ඕනේ? 20000කින්
අඩු වෙන්න ඕන. එතකොට වෙන්න ආපසු එවීම සමීකරණය දාන්නේ මේ විදිහට. ආපසු එවීම සමීකරණය දාන්නේ මේ කොටු කරලා තියෙන විදිහට. විගුණද්දි මේ ආපසු ඉවලා තියෙන බාණ්ඩ විගුණද්දි සටහන් කරන්නේ ওই විදිහට. මේක මම ඔයාට විගුණද්දි සටහන් කරන විදිහට යන්නේ තේරෙනවා. ආපසු ඉවද්දී ඒ ණයට විගුණද්දි සටහන් කරද්දි දාපු විදිය මොකද කරන්න ඕනේ? රිවර්ස් කරන්න. ලකුණු දෙක මොකද කරන්නේ? රිවර්ස් කරනවා කියන්නේ ලකුණු දෙක මාරු කරනවා. එතන උත්තරේ බලන්න. ණයගේ තියෙන 20000කින් අඩු වෙනවා. තොගේ තුල අනෙකුත් ජංගමවත්කම් 16000කින් වැඩි වෙනවා. වියදම් මොකද වෙන්නේ? 16000කින් අඩු වෙනවා. ආදායම් මොකද වෙන්නේ? 20000කින් අඩු වෙනවා. එතන උත්තරයක් තිබියද ඕකේ? තියෙනවා. කීයද උත්තරේ? උත්තරේ 5. උත්තරේ 5. හරි නේද? right. ඊට පස්සේ එනවා ඔන්න 6 වෙනි එක. ඔයාගේ පේපර් එකේ 6 වෙනි ප්‍රශ්නේ. දැන් මේ පේපර් එක ටිකක් ඉතින් සංකීර්ණයි. සංකීර්ණ දේවල් කරන්න බෑ ඉතින් එක්සෑම් එකට. එහෙම නේද? එන්නකෝ 6 වෙනි එකට. බලන්න 6 එක්තරා ව්‍යාපාරයක බැංකු ණය වාරිකය ව්‍යාපාරිකයා තම පෞද්ගලික මුදලින් ගෙවන ලදී. මෙම ගනුදෙනුව ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය වන්නේ. මේ බලන්න. ඔයාට පුතා මූලික ගිණුම් කරන සමීකරණය කතා කරේ මෙහෙමනේ අපි. වත්කම් සමානයි මොකද්ද? වත්කම් සමානයි මොකද්ද? හිමිකම ධන වගකීම්. දැන් මේ පැත්තේ පුතා හිමිකමට මම ඕනනම් ලියන්නම් ප්‍රාර්ථනය කියලා. මේකේ වගකීමක් ගෙවනවා කියනවා පුතා. ගෙවන්නේ මොකද්ද? බැංකු ණය නේද ගෙවන්නේ? ඔව්. මම නිකමට ගන්නම්. රුපියල් 50000ක බැංකු වටිනාකම මම හිතලා ගන්නේ. ගානේ නෑ උකි. රුපියල් 50000ක බැංකු ණය ව්‍යාපාරිකයා ගෙදරින් සල්ලි ගෙනල්ලා ගෙවනවා. ඒ ගෙදරින් සල්ලි ගෙනේවට මොනවා කියලාද කියන්නේ? අමතර ප්‍රාර්ථනය. එහෙනම් පුතා අමතර ප්‍රාර්ථනය 50000ක් ගෙනාවා නම් හිමිකම නැත්තම් ප්‍රාර්ථනය මොකද වෙන්නේ? 50000කින් වැඩි වෙනවා. මේ 50000 ව්‍යාපාරයේ ලාච්චුවට ගෙනල්ලා දාන්නේ. මේ 50000 පුතා බැංකු ණය බේරුම් කරන්න දානවා. ඒව බැංකු ණය බේරුම් කරන්න දැම්මනම් මොකද වෙන්නේ පුතා? බැංකු ණය කියන වගකීම 50000කින් අඩු වෙනවා. එතකොට ඔන්න අයිතිකරු තමගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ බැංකු ණය වාරිකයේ ගෙවුවා නම් හිමිකම වැඩි වෙනවා. වගකීම් මොකද වෙන්නේ? අඩු වෙනවා. උත්තරේ කීයද? ප්‍රාර්ථනය වැඩි වෙනවා, වගකීම් අඩු වෙනවා. උත්තරේ කීයද? 4. හරිනේ? right. එතකොට 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4. 7 වෙනි එකට එනවා. බලන්න 7. ගිණුම් වර්ෂයක් තුළ එක්තරා ව්‍යාපාරයක ජංගම නොවන වත්කම් ප්‍රමාණය රුපියල් ලක්ෂ 2කින් වැඩි වී ඇති අතර ජංගම වත්කම් 50000කින් අඩු වී ඇත. ජංගම නොවන වගකීම් 80000ක් වැඩි වී ඇති අතර ජංගම වගකීම් 30000කින් අඩු වී ඇත. වර්ෂය තුල කරන ලද ගැණිලි වලට වඩා යොදන ලද අමතර ප්‍රාර්ථනය 40000කින් අඩුය. ඉල්ලන්නේ වර්ෂයේ ලාභය හෝ අලාභය කොපමණද? පුතා ඔක හොයන්න තියෙන්නේ මොකෙන්ද? ඔය ගාන හදන්න තියෙන්නේ ලාභ සමීකරණය භාවිතා කරලා හදන්න තියෙන්නේ. හරි නේද? මේ බලන්නකෝ. අපි සාම්ප්‍රදායිකව භාවිතා කරන ලාභ සමීකරණයනේ මෙහෙම. P මම ඉංග්‍රීසියෙන් දාන්නේ POL profit or loss කියන්නේ. profit or loss කියන්නේ PNL කියලා දාන්න පුළුවන්. මම P එක දානවා. ඊට පස්සේ පුතා NA1 කියලා දාන්නම්. NA1 කියන්නේ වර්ෂයේ අවසානයේ සුද්ධවත්කම් net assets කියන්න. ඊට පස්සේ NA note කියන්නේ පුතා වර්ෂයේ අවසානයේ නෙමෙයි ආරම්භයේ සුද්ධවත්කම්. ඒකලා පුතා මේකට ගැණිලි එකතු කරලා මේකෙන් අඩු කරනවා AC. AC කියන්නේ additional capital. ඒ කියන්නේ අතිරේක ප්‍රාප්තනය. හරි නේද? ඔයාට මේ සමීකරණයෙන් පුතා මේ ලාභ සමීකරණයම මෙහෙම දාන්නත් පුළුවන්. මේ අනිත් ක්‍රමයක්. මේ කියන්නේ මෙහෙම. වත්කම් වල වෙනස් වීමෙන් මේක මම හිතනවා ඔයාලට මේ වෙනකන් අහු වෙලා නැති වෙයි. දැන් බලන්නකෝ.
වත්කම් වල වෙනස් වීමෙන් වර්ෂය තුල වත්කම් වල වෙනස් වීමෙන් අඩු කරනවා වගකීම් වල වෙනස් වීම. වර්ෂය තුල වත්කම් වල වෙනස් වීමෙන් අඩු කරනවා වගකීම් වල වෙනස් වීම. හරි නේද? ඒ කරලා පුතා මේකට මේ D ගැනලි එකතු වෙන්න ඕනේ. ඍණ නෙමෙයි ධන. එකතු කරනවා පුතා ගැනිලි. මෙතන ගැනිලි ලාභ සමීකරණය එකතු කරන්නේ ගැනිලි එකතු කරලා අඩු කරනවා පුතා මොකද්ද අමතර අඩු කරනවා අමතර ප්‍රාප්තනය. හරි නේද? දැන් ඕකේ මම වත්කම් ටික ගන්නවා මෙහෙම. හරි නේද? මේ බලන්න වත්කම් ඊට පස්සේ පුතා වගකීම් මෙහෙම ගන්නවා. බලන්න මේකේ කියනවා වත්කම් වල කොටස් දෙකක් ගැන කතා කරනවා. ජංගම නොවන. එහෙම නේද? වත්කම් සහ වගකීම් කතා කරනවා කොටස් කීයක් ගැනද මේකේ? දෙකක් යටතේ. එකක් ජංගම නොවන අනිත් එක මොකද්ද? අනිත් එක ජංගම. එහෙම නේද කියන්නේ? දැන් බලන්න ගිණුම් වර්ෂයක් තුල එක්තරා ව්‍යාපාරයක ජංගම නොවන වත්කම් ප්‍රමාණය ලක්ෂ 2කින් වැඩි වුණාලු බේ. ජංගම නොවන වත්කම් ලක්ෂ 2කින් වැඩි වුණා. වැඩි වී ඇති අතර ජංගම වත්කම් 50000කින් අඩු වෙලාලු. වෙන්න ජංගම වත්කම් අඩු වෙලා තියෙනවා 50000. ඔන්න වත්කම් ගැන කතාව ඉවරයි. වගකීම් ගැන කියනවා. ජංගම නොවන වගකීම් 80000කින් වැඩි වුණාලු බේ. ජංගම නොවන වගකීම් 80000කින් වැඩි වුණාලු. ජංගම වගකීම් 30000කින් මොකද වුණා කියන්නේ 30000කින් අඩු වෙලා. 30000කින් අඩු වෙයි යට. හරි නේද? දැන් මේ ටික විතරක් ගන්නම්කෝ. මට කියන්න පුතා සුද්ධ වෙනස කීයද එන්නේ කියලා. වත්කම් වගකීම් වල සුද්ධ වෙනස් වීම. සුද්ධ වෙනස් වීම. මේ දෙකේ සුද්ධ වෙනස් වීම. ලක්ෂ 2කින් ජංගම නොවන වත්කම් වැඩි වෙලා ජංගම වත්කම් 50000කින් අඩු වුණා නම් සුද්ධ වශයෙන් වෙන්න පුතා මුළු වත්කම් වැඩි වෙනවා කීයකින්ද 1,50,000. මෙතන වගකීම් 80000කින් වැඩි වෙලා ජංගම නොවන වගකීම් 80000කින් වැඩි වෙලා ජංගම වගකීම් 30000කින් අඩු වුණා නම් සුද්ධ වශයෙන් පුතා ව්‍යාපාරයේ වගකීම් වැඩි වෙනවා කීයකින්ද රුපියල් 50000. මෙතන මේ වත්කම් රුපියල් සුද්ධ වශයෙන් 1,50,000කින් වැඩි වෙලා වගකීම් සුද්ධ වශයෙන් වර්ෂය තුල වැඩි වෙලා තියෙනවා කීයකින්ද රුපියල් 50000. දැන් මේක සමීකරණයට දාන්න හදන්න. වෙන්න පුතා සංගල වරණත් එකම දරනවා. වත්කම් වල වෙනස් වීම බෙන් කීයකින්ද වත්කම් වැඩි වෙලා තියෙන්නේ? කීයකින්ද පුතා වැඩි වෙලා තියෙන්නේ 1,50,000. ඍණ මේක වරහන් ඇතුලේ දානවා. වගකීම් ටික වැඩි වෙලා තියෙනවා සුද්ධ වශයෙන් කීයකින්ද? වගකීම් වැඩි වෙලා තියෙනවා කීයකින්ද රුපියල් 50,000. හරිද? ඒක දාලා ඔන්න නැවත සංගල වරහන් දැම්මා. ඊට පස්සේ මොකක්ද කියන්නේ මේකේ? වර්ෂය තුල කරන ලද ගැණිලි වලට වඩා යොදන ලද අමතර ප්‍රාප්තනය 40000කින් අඩු විය. මම ඒක හිතලා ගන්නේ බෙන් ගැණිලි ප්‍රමාණය පුතා මම හිතලා ගන්නේ නිකන්. හිතලා ගන්න ඒකින් ඔන්න තරුවකුත් දැම්මා. මම ඔන්න දානවා ගැණිලි රුපියල් ලක්ෂයක් කියලා හිතලා ගත්තේ. ගැණිලි ලක්ෂය නම් අමතර ප්‍රාප්තනය පුතා ඊට වඩා කීයක් අඩුයි කියනවා. ගැණිලි ලක්ෂයක් කියලා ගත්තොත් අමතර ප්‍රාප්තනය ඊට වඩා අඩුයි කියනවා කීයද රුපියල් 40000. එහෙනම් ලක්ෂයට වඩා 40000ක් අඩුයි නම් අතිරේක ප්‍රාප්තන ඉන්න ඕනේ කීයද පුතා රුපියල් 60000. දැන් ඉතින් ඔයා මේකට ලක්ෂයම ගන්න ඕනේද? නෑ. ඔයා මෙතෙන්ට ගන්නකො 50000. ඔයා මෙතෙන්ට 50000ක් ගත්තා නම් ඊට වඩා අමතර ප්‍රාප්තනය අඩු වෙන්න ඕනේ කීයද? 40000. එහෙනම් අමතර ප්‍රාප්තනය කීයද දෙන්නේ? 10000ක් එන්නේ. එහෙම නේද? මෙතෙන්ට 50000ක් ගත්තා නම් මෙතෙන්ට එන්නේ 10000. මෙතන 60000ක් ගත්තා නම් මෙතන එන්නේ කීයද? මෙතන 60000ක් ගත්තා නම් මෙතන එන්නේ කීයද? මෙතන 60000ක් ගත්තා නම් මෙතන එන්නේ අමතර ප්‍රාප්තනයේ කීයක් අඩුයි කියනවද? 40000. මෙතන 60000ක් ගත්තා නම් මෙතන එන්නේ 20000. ඒ විදිහට. මේක හිතලා ගත්තේ. මේ ටික මකනවා නේ. දැන් ඔන්න සුළු කරනවා වරහන් ටික. දැන් ලාභය මේ විදිහට හොයන්න පුළුවන්. ගාන එන විදිහට හොයන්න ඕනේ. හරි. බලන්න.
දැන් මෙතන සුළු කරන්න හදන්න. මෙතන ධන 1,50,000යි. පුතා මෙතන මේ වරහණෙන් එළිය ඍණ ඇතුළ ධන. ධනයි ඍණයි මොකද වෙන්නේ? ಗುಣ වෙද්දී ලකුණ එන්නේ මොකද්ද? ඍණ නේද? ඍණ රුපියල් 50,000. ඔන්න සංගල වරහණ වැරදුනා. මෙතන පුතා ධන ලක්ෂයෙන් ඍණ 60,000ක් ගියාට පස්සේ කීයද ඉතුරු වෙන්නේ පුතා? ඍණ 40,000ක් නේද? සෝරි. ධන 40,000ක්. ලක්ෂයෙන් 60,000 ගියාට පස්සේ ධන 40,000. දැන් 1,50,000න් 50,000ක් ගියාට පස්සේ පුතා මෙතන කීයද රුපියල්? ලක්ෂයයි. මෙතන එන්නේ කීයද පුතා? 40,000. ලක්ෂයේ 40,000යි දෙකේ එකතුව කීයද? දෙකේ එකතුව කීයද පුතා? රුපියල් 1,40,000. තේරුණාද? එහෙනම් ඔන්න උත්තරේ කීයද? 7 වෙනි එකට උත්තරේ 5. උත්තරේ 5. හරි. ඊට පස්සේ පුතා ඊළඟ එක. කීවෙනි එකද? 8 වෙනි ප්‍රශ්න. තනි පුද්ගල ව්‍යාපාරයක් සඳහා පහත සඳහන් තොරතුරු ඔබට දී ඇත. තොරතුරු දහස් වලින් දෙනවා කියලා කියනවා. බලන්න 2024 12/31 දිනට ප්‍රාප්තන ගිණුමේ ශේෂය 1253යි. 2024 1/1 දිනට ප්‍රාප්තන ගිණුමේ ශේෂය 1069යි. ඊට පස්සේ වර්ෂය තුලදී යොදා ඇති අමතර ප්‍රාප්තනයේ 20යි. ගැනලි පුතා කොටස් දෙකකට දෙනවා. මුදල් කීයද? 49යි. බාණ්ඩ ගැනලි. හැබැයි බාණ්ඩවල පුතා පිරිවැය නෙමෙයි දෙන්නේ. මොකද දෙන්නේ? ඉන්වොයිස් මිල. ඉන්වොයිස් මිල කියන්නේ මොකේද? ඉන්වොයිස් මිල කියන්නේ විකුණුම. හැබැයි පුතා අපි බාණ්ඩ ගැනලි ගන්න ඉන්වොයිස් මිලටද පිරිවැයටද ගන්නෙ? පිරිවැයට ගන්න. ඒ නිසා ඔය බාණ්ඩවල ඉන්වොයිස් මිල ඇතුලේ තියෙන පිරිවැය හොයා ගන්න ඕන. ඉල්ලන්නේ ඊට කලින් මේව කියනවා. බාණ්ඩවල ඉන්වොයිස් මිල ඉන්වොයිස් වටිනාකම ගණනය කරනු ලබන්නේ පිරිවැයට 120ක ලාභයක් එකතු කිරීමෙනි. ව්‍යාපාරයේ 2024 වර්ෂයේ සඳහා ලාභය විය යුත්තේ වෙන උදා ඒකත් හොයන්න තියෙන්නේ මොකෙන්ද? ඒකත් හොයන්න තියෙන්නේ ලාභ සමීකරණයෙන් හොයන්න තියෙන්නේ. ලාභ සමීකරණයෙන් හොයන්න තියෙන්නේ. හරි බලන්න පුතා. ඕකේ ප්‍රාප්තනය කියන්නේ පුතා සුද්ධවත්කම් වලට NA1 කියන්නේ වර්ෂයේ අවසානයේ සුද්ධවත්කම් කීයද? 1253යි නේද? ඍණ. NA නෝට් කියන්නේ වර්ෂයේ ආරම්භයේ සුද්ධවත්කම් 1069යි. ඊට පස්සේ පුතා මේකට ගැනිලි එකතු කරන්න ඕනේ. ගැනිලි පුතා එකපාර දෙන්නේ අපි ගැනිලි ටික හොයන්න ඕනේ. මේ බලන්න. ගැනිලි යටතේ ගැනිලි වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මුදල් ගැනිලි. කීයද පුතා මුදල් ගැනිලි? 49. එව නේද? ආයේ බාණ්ඩ ගැනිලි ටික හොයන්න ඕනේ. බාණ්ඩ ගැනිලි හොයන්න නම් ඔතන බාණ්ඩ ගැනිලි වල දෙන්නේ ඉන්වොයිස් මිල. එහෙමත් නැත්නම් ඒකට කියන්නේ විකුණුම් මිල. හැබැයි අපි මෙතන ගැනිලි කියලා ගන්නෙ මොකද්ද? ඉන්වොයිස් මිල නෙමෙයි ගන්නෙ, පිරිවැය ගන්න. ඒ නිසා ඒ බාණ්ඩ වල පිරිවැය හොයා ගන්න ඕනේ. මේ බලන්න ඕකේ යටින් කියනවා මෙහෙම. බාණ්ඩ වල ඉන්වොයිස් මිල ඉන්වොයිස් වටිනාකම ගණනය කරනු ලබන්නේ පිරිවැයට 120ක ලාභයක් එකතු කරලා. එහෙනම් පුතා 100යි කියලා ගන්න ඕනේ මොකද්ද? පිරිවැයට එකතු කරනවා කියලා කියන්නේ. එහෙම නේද? එහෙනම් පිරිවැය තමයි 100යි කියලා ගන්න. පිරිවැය 100ක් නම් පුතා මේකට ලාභය එකතු කරනවලු කීයක්ද? 20ක්. ඒතර ලාභය 20ක් එකතු කරලා බේම් බාණ්ඩවල විකුණුම් මිල හදනවා කීයක් කියලාද? 120ක්. දැන් මෙතන දීලා තියෙනවා බාණ්ඩවල පුතා බාණ්ඩවල ඉන්වොයිස් මිල නැත්නම් විකුණුම් මිල දෙනවා 42ක්. එහෙනම් ඒ 42 භාවිතා කරලා පිරිවැය හොයන්න ඕනේ. කොහොමද හොයන්නේ? මේ බලන්නකෝ. බාණ්ඩවල පිරිවැය 42ක් කියන්නේ ඉන්වොයිස් මිල 120ක් නම් පිරිවැයෙන්න ඕනේ කීයක්ද? 100ක්. එහෙම නේද? 42 120ෙන් බෙදලා 100ෙන් ගුණ කරාට පස්සේ කීයද උත්තර එන්නේ? 42 120ෙන් බෙදලා
100ෙන් ගුණ කරාට පස්සේ උත්තරේ එන්නේ 35ක් දෙන්නේ. එතකොට මේ පුතා භාණ්ඩ ගැනලි කරලා තියෙන ඒ වගේ පිරිවැය කීයද රුපියල් 35යි. එතකොට ඔන්න භාණ්ඩ ගැනලි 35යි මුදල් ගැනලි 49යි. මතක තියාගන්න මේ භාණ්ඩ ගැනලි කියලා දාන්නේ මොකද්ද? භාණ්ඩ ගැනලි කියලා දාන්නේ පිරිවැය. 9යි 5යි 14න් 4 දැම්ම එකක් ඉතුරුයි 84යි. 84ක් නේද? එතකොට මුළු ගැනලි 84යි. ප්‍රේන අතිරේක ප්‍රාර්ථනය දාලා තියෙනවා කීයද ඔකේ? වර්ෂයේ තුන යොදා ඇති අතිරේක ප්‍රාර්ථනය 20. දැන් බලන්න 1253න් 1069ක් අඩු කරනවා. කීයද එන්නේ? 13න් 9ක් ගියාට පස්සේ 4යි. 14න් 6ක් ගියාට පස්සේ 8යි. 11න් 10ක් ගියාට පස්සේ 1යි. 184ක් දෙන්නේ. ඔව් 184ක් එන්නේ. ඊට පස්සේ පුතා ධන 84න් ඍණ 20ක් ගියාට පස්සේ එන්නේ කීයද? 64ක් නේද එන්නේ? එතකොට මේ දෙකේ එකතු වෙනවා 4යි 4යි 8යි. 8යි 6යි 14න් 4 දැම්ම එකක් ඉතුරුයි. කීයද පුතා එන්නේ ලාභයේ 248ක්. 248ක් එනවා. උත්තරේ කීයද? 248ක ලාභයක් එන්නේ උත්තරේ 4. උත්තරේ 4. හරි. බලන්න 8 වෙනි ප්‍රශ්නේ උත්තර එන්නේ උත්තරාංක 4 2,48,000ක ලාභයක් කියන එක. ඊට පස්සේ එනවා පුතා 9 වෙනි ගානට. ප්‍රශ්නාංක 9. බලන්න ප්‍රශ්නාංක 9. ප්‍රශ්නාංක 9 බලන්න. සිනෙත් සමාගමේ 2025 4:30 දිනට මුළු වගකීම් මේ විදිහට උනාලු. මුළු වත්කම් 2,50,000යි මුළු වගකීම් 50,000ක් වේ. 2025 මේ මාසය තුල පහත සඳහන් ගනුදෙනු සිදු විය. බලන්න පුතා 1 ණයට විකුණුම් 1,20,000යි පරිවැයට 33යි 3න් එකක දල ලාභයක් ලැබෙන පරිදි ඉන්වොයිස් මිල ලකුණු කර ඇත. එතන මිල කියලා කැලලක් එන්න ඕන. 2 ආපසු එවන ලද භාණ්ඩවල ඉන්වොයිස් වටිනාකම ඒ කියන්නේ විකුණුම් මිල රුපියල් 12,000කි විකුණුම් මිල 120ක් ලැබෙන පරිදි ඉන්වොයිස් මිල ලකුණු කර ඇත. ඊට පස්සේ 3 අයිතිකරුගේ භාණ්ඩ ගැනලි පිරිවැය භාණ්ඩ ගැනලි වල පිරිවැය රුපියල් 15,000කි. ඊළඟේ ඉහත ගනුදෙනු වලින් පසු 2025 5:31 දිනට දිමිත්‍රිගේ ව්‍යාපාරයේ ප්‍රාප්තනය කොපමණද? ඒ කියන්නේ පුතා ඔතන ඇත්තටම ආරම්භයේ ප්‍රාප්තනය දීලා අවසානයේ ප්‍රාප්තනය අහන්නේ. එතකොට මම ඔයාලට අර ලේඛනයක් කියවන්නේ. ඒ ලේඛනයට දාලා හදන්න. මෙන්න. මම ගන්නවා ආරම්භක ප්‍රාප්තනය. ආරම්භක ප්‍රාප්තනය. ඒකලා පුතා මේකට කෙලින්ම ආදායම් වලින් වියදම් ටික අඩු කරලා කෙලින්ම වෙන්න ගන්නවා සුද්ධ ලාභය. ඒකලා පුතා ආරම්භක ප්‍රාප්තනයට ආය එකතු කරන්න ඕනේ අමතර ප්‍රාප්තනයේදී මේ ටික. ඒ සියල්ල එකතු කරලා එන උත්තරෙන් අඩු කරනවා එන පිළිතුරෙන් අඩු කරනවා ගැණිලි. ගැණිලි අඩු කරාට පස්සේ මේන් අවසාන ප්‍රාප්තනය එනවා. අවසන් ප්‍රාප්තනය. අවසානයේ තියෙන ප්‍රාප්තනය. ඒක තමයි අහන්නේ. හරි නේද? right. එන්නකෝ. ඕකේ පුතා 2025 4:30 කියන්නේ ගිය මාසේ අවසානයේ 4:30 ශේෂයන් මොකද වෙන්නේ 5:1 මොන ශේෂයන් බවට පත් වෙනවද 4:30 දීලා තියෙන ශේෂයන් 5:1 ආරම්භක ශේෂයන් බවට පත් වෙනවා. එහෙනම් වෙන පුතා 5:1ට බලන්න 5:1 කියන දවසේ 4:30 සමානයි 5:1 මුළු වත්කම් වල එකතුව කීයද මුළු වත්කම් 2,50,000යි. ඊට පස්සේ මුළු වත්කම් වලින් මුළු වගකීම් ටික අඩු කරනවා. වගකීම් 50,000යි නම් බෙන් ආරම්භයේ හිමිකම නැත්නම් ප්‍රාප්තනය එනවා කීයද රුපියල් ලක්ෂ 2ක්. මෙන්න එතකොට ආරම්භක ප්‍රාප්තනය දැම්ම රුපියල් ලක්ෂ 2ක්. ඒක හරි. ඊට පස්සේ ණයට විකුණුම් ආපසු මේ ටික දෙනවනේ. පුතා ඒ ටික බලන්න ලාභය හොයාගන්න බෙන්න මං කෙටිවට පොඩිවට ආදායම් ප්‍රකාශනයක් ගහනවා ෂෝට් කරලා.
ආදායම් ප්‍රකාශය පෙන්න උඩට ගන්නවා විකුණුම්. ඕකේ විකුණලා තියෙන භාණ්ඩවල පිරිවැය හොයාගන්න පුළුවන්. ඒ නිසා විකුණුම් පිරිවැය ඔන්න ඩිරෙක්ට් අඩු කරනවා කෙලින්. එතකොට එනවා දල ලාභය. ඕම් දල ලාභය. හරි නේද? දැන් ඕකේ තියෙනවා පුතා ණයට විකුණුම් 1,20,000යි. බෙන් ණයට විකුණන භාණ්ඩවල විකුණුම් වටිනාකම දෙනවා 1,20,000. දැන් ඕකේ පිරිවැය හොයාගන්න ඕනේ. බලන්න පිරිවැය හොයන්නේ මෙහෙම. පිරිවැයට 33යි 3න් එකක දල ලාභයක් ලැබෙන පරිදි ඉන්වොයිස් මිල ලකුණු කරලා තියෙනවලු. මේ බලන්න පුතා. ඔතන කියන්නේ පිරිවැයට කියලානේ කියන්නේ. එහෙම නේද? එහෙනම් පිරිවැයට බෙන් ලාභය එකතු කරලා හදනවලු විකුණුම් මිල. නැත්තම් ඉන්වොයිස් මිල. පුතා ඔය පිරිවැයට 33යි 3න් එකක් කියන්නේ කීයද? 33යි 3න් එකක් කියන්නේ 3න් එකක්. භාග සංඛ්‍යා විදිහට ගද්දි කීයද? 3න් එකක්. පිරිවැයට කියලානේ කියන්නේ. එහෙනම් පිරිවැය 3ක් වුණොත් එකක් මොකක් කියලාද කියන්නේ? ලාභය. පිරිවැයට කිව්වොත් 3ක් කියන්නේ පිරිවැය ලාභය එකක් එකතු කරලා විකුණුම් මිල හදනවා කීයක් කියලාද? 4ක් කියලා. එහෙනම් දැන් මේ බලන්න. 1,20,000ක් කියන්නේ බෙන් විකුණුම් මිල. එහෙනම් මේකේ පිරිවැය බලන්න ඕනේ. බලන්න. මේකේ පිරිවැය කීයද දෙන්නේ කියලා. විකුණලා තියෙන ණයට විකුණලා හරි කොහොම හරි විකුණලා තියෙන භාණ්ඩවල පිරිවැය. ණයට විකුණලා තියෙන වගේ පිරිවැය. 1,20,000ක් කියන්නේ විකුණුම් මිල 4ක් නම් බෙන් පුතා පිරිවැය එන්න ඕනේ කීයද? 3ක්. එතකොට 4ට 1යි 120ට 4 එවුවා 12ට 4 එවුවා 3යි 90000 දෙන්නේ. හවුද? ඔව්. එතකොට වෙන්න ඒ විකුණලා තියෙන භාණ්ඩවල පිරිවැය 90000. හරිද? විකුණුම් පිරිවැය 90000. ඊට පස්සේ ආයේ කියනවා ආපසු එවන ලද භාණ්ඩවල ඉන්වොයිස් වටිනාකම 12000යි. මේ ආපසු එවුම් පුතා විකුණුම් වලින් අඩු වෙන්න ඕනේ. හැබැයි මේ දෙන්නේ මොකද්ද? ආපසු එවන භාණ්ඩවල මේ දෙන්නේ ඉන්වොයිස් වටිනාකම. ඒ කියන්නේ විකුණුම් මිල. එතකොට මේ ආපසු වෙලා තියෙන භාණ්ඩවල පිරිවැය මේ විකුණුම් පිරිවැයෙන් අඩු වෙන්න ඕනේ. එහෙනම් මේ ආපසු වෙලා තියෙන භාණ්ඩවල පිරිවැය හොයාගන්න ඕනේ. හොයන්නේ මෙහෙම බලන්න. විකුණුම් මිලට 120ක් ලාභ ලැබෙන පරිදි ඉන්වොයිස් මිල ලකුණු කරලාලු තියෙන්නේ. විකුණුම් මිලට කියලානේ කියන්නේ. එහෙනම් මේ බලන්න. භාණ්ඩයක පුතා විකුණුම් මිල හැදෙන්නේ මෙහෙම. පිරිවැයට එකතු කරනවා ලාභය. පිරිවැයට ලාභය එකතු කරලා තමයි භාණ්ඩයේ විකුණුම් මිල තීරණය කරන්නේ. මේක කියන්නේ විකුණුම් මිලට 120ක් ලාභය එකතු කරා කියලා කියන්නේද කියන්නේ? ඔව්. එහෙනම් 100යි කියලා ගන්න ඕනේ විකුණුම් මිල. විකුණුම් මිල 100ක් නම් 20 ලාභය. එහෙනම් පුතා පිරිවැය කීයක් එන්න ඕනේ? 80ක් එන්න ඕනේ. දැන් මේ බලන්න. ආපසු එවලා තියෙන භාණ්ඩවල විකුණුම් මිල 12000යි. මේකේ පිරිවැය හොයන්න ඕනේ. හරි නේද? එහෙනම් වෙන්න ආපසු එවලා තියෙන භාණ්ඩවල පිරිවැය. ව්‍යාපාරයේ විසින් ආපසු එවලා තියෙන ව්‍යාපාරයට ආපසු එවලා තියෙන භාණ්ඩවල පිරිවැය. 12000ක් කියන්නේ පිරිවැය 100ක් නම්. විකුණුම් මිල 100ක් නම් පිරිවැය ඉන්නේ කීයද? 80ක්. කියන්න මට එන්නේ කීයද කියලා. 12 60යි 6 72යි 7 84යි 8 96යි 9600 දෙන්නේ. බෙන් එනවා පුතා කීයද? රුපියල් 9600. එහෙනම් වෙන්න ආපසු ඉවලා තියෙන භාණ්ඩවල පිරිවැයෙන් අඩු කරා. විකුණුම් පිරිවැය. හරිනේ? හරි. ආපසු ඉවලා තියෙන භාණ්ඩවල පිරිවැය විකුණුම් පිරිවැයෙන් අඩු කරා. හරි නේද? බලන්න ඕකේ. ආදායම් ප්‍රකාශයට දාන්න ඕනේ තව වෙනත් ආදායම් වෙනත් වේදම් මොකුත් තියනවද ඕකේ? නෑ නේද? දැන් කියන්න මට සුද්ධ විකුණුම් වටිනාකම ඉන්නේ කීයද? 1,20,000න් ආපසුයම් 12000ක් අඩු කරාට පස්සේ සුද්ධ විකුණුම් වටිනාකම පුතා 1,08,000. 90,000න් 9,600ක් අඩු කරාට පස්සේ 80යි 400 දෙන්නේ. විකුණුම් පිරිවැයනවා 80යි 400. වෙනත් ආදායම් වෙනත් වියදම් නැත්නම් දෙන්න ලාභ වෙනවා. කීයද දෙන්නේ? 600යි මෙතන 7යි 10න් 8ක් කියන පස්සේ 27යි 600 දෙන්නේ. එහෙනම් වෙන්න සුද්ධ ලාභය මෙතෙන්ට එකතු කරා කීයද? 27යි 600. ඔගේ පුතා අමතර ප්‍රාර්ථනයේ දැම්මා කියන කතාවක් මොකුත් කියන්නේ නැහැ නේද? නැහැ.
ඒකින්ද අමතර ප්‍රාප්තනයේ බිඳුවයි. ගැණිලි තියෙනවා කීයද ගැණිලි 15000. මේ ටික එකතු කරනවා දැන්. 227යි 600යි. ඒකෙන් පුතා 15000 කඩු කරාම 600යි. 7න් 5 2යි. 2න් 1 1යි. 212යි 600 දෙන්නේ. එහෙනම් ඔන්න 5.31 දිනට දිමිත්‍රිගේ ව්‍යාපාරයේ ප්‍රාප්තන ශේෂය එන්නේ 2,13,000. උත්තරේ කීයද? නිවැරදි පිළිතුර උත්තරේ 2,13,000 කියන්නේ නැත්නම් උත්තරයක් ඒකට උත්තරයක් තියෙනවා කීයද? උත්තරේ 2 212යි 600යි. උත්තරේ 212යි 600යි. උත්තරේ 212යි 600යි. උත්තරේ 2. ඔයාගේ අර කියපු උත්තරත් එක්ක වෙනස් වෙනවා. උත්තරේ 2 212යි 600ක් කියනවා. උත්තරේ 2. හරිනේ. right. එනවා 10 වෙනි එකට. 9 වෙනි එකට උත්තරේ 2. එනවා 10 වෙනි එකට. සඳගිරි ව්‍යාපාරයේ රුපියල් 55000ක බැංකු ණය වාරිකයක් මුදලින් ගෙවූ අතර ඒ තුල අන්තර්ගත පොලිය 5000කි. මෙම ගනුදෙනුව හේතුවෙන් ගිණුම් කරන සමීකරණයේ පහත සඳහන් මූලිකාංග වලට වන බලපෑම කුමක්ද? ඒක නම් ලේසි එකක් නේ. සිම්පල් එකක්. හරි බලන්න. ඕකේ. සඳගිරි ව්‍යාපාරයේ රුපියල් 50000ක බැංකු ණය වාරිකයක් මුදලින් ගෙවූ අතර ඒ තුල අන්තර්ගත පොලිය 5000කි. මෙම ගනුදෙනුව හේතුවෙන් ගිණුම් කරන සමීකරණයේ පහත සඳහන් මූලිකාංග වලට වන බලපෑම අහන්නේ. මේ බලන්න පුතා. ගිණුම් කරන සමීකරණය මෙහෙම නෙන්නේ මූලික ගිණුම් කරන සමීකරණය. වත්කම් සමානයි හිමිකම ධන වගකීම් කියලා. හරි නේද? දැන් උන්නම් හිමිකම යටින් මම ලියන්නම් ප්‍රාප්තනය කියලා. බැංකු ණයක් ගෙවුවා කියනවා. ඒ නිසා වගකීම විදියට ගත්ත බැංකු ණය මුදලින් ගෙවන හින්දා වත්කමක් ගත්ත මොකක් කියලාද? මුදල් කියලා. හරි නේද? දැන් ඔන්න පුතා මේකේ බැංකු ණය වාරිකය 55000ක් මුදලින් ගෙවනවා. 55000ක් මුදලින් ගෙවුවා නම් මුදල් මොකද වෙන්නේ පුතා? 55000කින් අඩු වෙනවා. හැබැයි බැංකුවට වාරිකය 55000ක් ගෙවුවට බැංකුව ණය 55000ක් අඩු කරන්නේ නැහැ. ඕකෙන් බැංකුව කපනවා මොකද්ද? පොලිය අයින් කරලා ඉතිරි ප්‍රමාණය තමයි ණයෙන් අඩු කරන්නේ. එහෙනම් පුතා 5000ක් පොලිය නම් බැංකුව ණයෙන් අඩු කරන්නේ කියන්නේ 50000. 5000ක් පොලිය අඩු කරලා ගෙවන වාරිකයේ 55000න් 50000ක් තමයි බැංකුව ණයෙන් අඩු කරන්නේ. බැංකුව ණයට ගෙවන පොලිය ව්‍යාපාරේ වියදම් මොකද කරන්නේ? ප්‍රාප්තනේ අඩු කරනවා. එහෙනම් ඉල්ලන්න පුතා මේ වත්කම් පැත්ත ඔබේ ඉල්ලන්නේ නැහැනේ. ඉල්ලන්නේ හිමිකමට සහ වගකීම් වලට කරන බලපෑම. බලන්න වගකීම් මොකද වෙන්නේ? 50000කින් අඩු වෙනවා. හිමිකම රුපියල් 5000කින් අඩු වෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර කීයද? නිවැරදි පිළිතුර 2. පුතා ඊට පස්සේ 11 වෙනි ගාන ඕක පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඉලක්කම් දෙක 12000 කියන ඉලක්කම වෙනස් වුණාට ඔය 11 වෙනි ප්‍රශ්නේ සමානයි කීවෙනි එකටද? ඔයාට කලින් කතා කරපු 3 වෙනි ප්‍රශ්නෙට ඒක සමානයි. ඕනනම් 11 වෙනි ප්‍රශ්නෙට උත්තරේ කියන්නම්. උත්තරේ කීයද? උත්තරේ 3. හරි නේද? ඔය 11 වෙනි ප්‍රශ්නේ අපි කතා කරපු 3 වෙනි ප්‍රශ්නෙට සමානයි. ඒ නිසා උත්තරේ ඉන්නේ 3. ඒක පැහැදිලි කරන්න වෙලාව ගන්න නැහැ. right. එන්නකෝ 12 වෙනි ගානට 12 චමුදිනී ව්‍යාපාරයේ 2025 1.2 සිට 2025 1.5 දක්වා සිදු වූ ගනුදෙනුවල බලපෑම මූලික ගිණුම් කරන සමීකරණයේ පහත පරිදි වේ. 1.2 ඉඳන් 1.5 දක්වා වෙලා තියෙන ගනුදෙනුවල බලපෑම සමීකරණයේ දීලා තියෙනවා. යටින් කියනවා 2025 1.4 දින සිදු වූ ගනුදෙනුව ආදායම් ප්‍රකාශයට බලපෑමක් නොකරයි. එහෙනම් පුතා ඔය එතන දීලා තියෙන
1.4 ගනුදෙනුව ආදායම් ප්‍රකාශයට බලපාන්නේ නැහැ කියන්නේ ඒක ආදායම් සහ වියදම් නෙමෙයි. එහෙම නේද? ඒක හොයාගන්න පුළුවන් වෙන්නේ ඒක ඉස්සරහින් දාන්නකො කතිරයක්. 1.4 ගනුදෙනුව ඉස්සරහින්. ඒක පුතා ලාභයට බලපාන්නේ නැහැ. ආදායම් ප්‍රකාශයට බලපාන්නේ නැහැ කියන්නේ ලාභයට බලපාන්නේ නැහැ කියලා. ගනුදෙනු අංක 3 නේද ඒ කියන්නේ? ඔව්. 2025 1.2 සිට 2025 1.5 දක්වා සිදු වූ ගනුදෙනු අවසානයේදී ඉපයූ ශුද්ධ ලාභය හෝ ශුද්ධ අලාභය හා හිමිකම කොපමණද? පොඩිවට ආදායම් ප්‍රකාශනයක් ගන්නවා. ආදායම් ප්‍රකාශනයක් ගහලා ලාභය අලාභය හොයන්න. සිම්පල්. අනේ බෙන් ආදායම් ප්‍රකාශය. පොඩිවට ආදායම් ප්‍රකාශයක් ගන්නවා. වෙන උදා ආදායම් ප්‍රකාශය උඩටම ගන්නවා කෙටියෙන් අපි මේක හදද්දි විකුණු. ඊට පස්සේ විකුණු වලින් අඩු කරනවා මොකද්ද විකුණු පිරිවැය. විකුණලා තියෙන භාණ්ඩවල පිරිවැය අඩු කරනවා. විකුණු වලින් විකුණු පිරිවැය අඩු කරාට පස්සේ පුතා වෙන්නේනවා මොන ලාභයද? දල ලාභය. දල ලාභයට විකුණු ආදායමට අතිරේකව තියෙන වෙනත් ආදායම් එකතු කරනවා. ඒකලා මේකෙන් අඩු කරනවා මොනවද වෙනත් වියදම්. විකුණු පිරිවැයට අතිරේකව තියෙන වෙනත් වියදම් ටික අඩු කරනවා. හරි නේද? ඕකේ පැහැදිලිව කියනවා 1.4 ඒ කියන්නේ තුන්වෙනි ගනුදෙනුව ලාභයට අලාභයට බලපාන්නේ නෑ ආදායම් ප්‍රකාශයට එන්නේ නෑ කියලා කියනවා. එන්න පුතා ඔය දීලා තියෙන தත්යන් වලට 1.1 ආරම්භක ශේෂයන් පුතා ලාභයට හෝ අලාභයට සම්බන්ධයක් තියනවද? තියනවද? නෑ. 1.2 ගනුදෙනු අංක 1 මට කියන්නකෝ මොකද්ද ගනුදෙනුව කියලා? වත්කම් 75000කින් අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ පුතා ආයේ 60කින් වැඩි වෙලා තියෙනවා. ආයේ පුතා 15කින් හිමිකම අඩු වෙලා තියෙනවා. මොකක් වෙන්නේ නැද්ද? මේව ගනුදෙනු කීපයක් වෙන්න පුළුවන්. මොකද්ද? ඕනනම් රුපියල් 75000ක ණය ගැතියන්ගෙන් රුපියල් 60000ක මුදලක් හම්බෙලා තියෙනවා 15000 දුම් වට්ටමක් විදියට ගන්න පුළුවන්. එහෙමනේ. නැත්නම් ඉතින් මෙහෙම ගන්නත් පුළුවන් තව එකක්. රුපියල් 75000ක් පිරිවැය වුණු තොගයක් රුපියල් 60000කට වික්කා කියලා ගන්නත් පුළුවන්. එතකොට අලාභයක් ඇවිල්ලා තියෙනවා කීයකද රුපියල් 15000ක. ඒ ඕන විදිහකට ගන්න පුළුවන්. පුතා ඒතරයි මේ දෙකෙන් වෙන්නේ මොකද්ද? අලාභයක්නේ. දැන් මම අර කියපු අවසාන ක්‍රමයේ ගන්නම්කෝ දෙක. 60ක තොගය 60කට භාණ්ඩ විකුණලා තියෙනවා 75000ක භාණ්ඩ. එතකොට මේ බලන්න. විකුණලා තියෙන භාණ්ඩවල පිරිවැය 75000. විකුණන්නේ කීයකටද රුපියල් 60000කට. එහෙම නේද? එහෙම ගන්නවා. ක්‍රම කීපයකට ඔක හිතන්න පුළුවන්. මම හිතන්න පුළුවන් එකක් තමයි ඔය ගත්තේ. ඊට පස්සේ පුතා 1.3 වත්කම් 8000කින් අඩු වෙලා හිමිකම 12000කින් අඩු වෙලා වගකීම් 4000කින් වැඩි වෙලා මොකක් වෙන්නේ නැද්ද ඒක? වත්කම් 8000කින් අඩු වෙලා හිමිකම 12000කින් අඩු වෙලා වගකීම් 4000කින් වැඩි වෙලා මොකක් වෙන්නේ නැද්ද පුතා? මේව හිතන්නකෝ. ඔන්න මේ මාසයේ කරන්ට් බිල රුපියල් 12000. ඕකෙන් මේ මාසේ ගෙවනවා රුපියල් 8000. එතකොට තව කීයක් උපචිතයිද? මේ මාසේ විදුලි බිල 12000යි ඕකෙන් 8000ක් ගෙවනවා. 8000ක් ගෙවනවා මුදල් මොකද වෙන්නේ 8000කින් අඩු වෙනවා. මේ මාසේ විදුලි බිල මුදලින් ගෙවුවා හෝ නොගෙවුවා හෝ ඒක හිමිකමෙන් නැත්තම් ප්‍රාප්තනේ අඩු වෙන්න ඕනේ කාලච්ඡේදයට අදාළ වියදමක් ඉන්නවා. එතකොට ඉතිරි ප්‍රමාණය තමයි උපජිත ප්‍රමාණය. කීයක් උපචිතයිද? 4000. දැන් එතකොට මම ඒක විදුලිය කියලා ගන්නම්කෝ. විදුලිය කියන්නේ පුතා වියදම. ඒ නිසා වෙන්න මාසයට අදාළ මුළු විදුලි වියදම ගන්නවා කීයද රුපියල් 12000. ඊට පස්සේ 1.4 ගනුදෙනුව පුතා බලපාන්නේ නැහැ කියනවා නේද? ආදායම් ප්‍රකාශයට. එහෙනම් ඒක ගන්න නැහැ. හතරවෙනි එක වත්කම් 18000කින් අඩු වෙලා හිමිකම 2000කින් වැඩි වෙලා වගකීම් 20000කින් අඩු වෙලා මොකක් වෙන්නේද පුතා? රුපියල් 20000ක ණය හිමියන්ට ගෙවලා තියෙනවා කීයක වට්ටමකට යටත්වද? 2000ක. ඒතර සල්ලි වලින් ගෙවන්නේ මුදලින් ගෙවන්නේ කීයද? 18000. එහෙනම් පුතා ලද වට්ටමක් තියෙනවනේ 2000ක. ලද වට්ටම් කියන්නේ වෙනත් ආදායමක්. එහෙනම් මෙන්න වෙනත් ආදායම් වල දැම්ම ලද වට්ටම් කියලා කීයද රුපියල් 2000. හරි නේද? දැන් මට කියන්න මේ විකුණුම් වෙනවා 60000.
විකුණුම් පිරිවැය කීයද 75000ක්. දල ලාභයක් නෙමෙයි ඉන්නේ මොකද දෙන්නේ? අලාභයක්. කීයද අලාභේ රුපියල් 15000යි නේද? ඒකට පුතා බේන් 2000ක් එකතු වෙනවා. ඍණ 15000ට ධන 2000ක් එකතු කරාට පස්සේ උත්තරේ එන්නේ කීයද? ඍණ 13000ක්. ඒකෙන් අඩු වෙනවා කීයද? අඩු වෙනවා කීයද රුපියල් 12000. ඍණයි ඍණයි පුතා අඩු වෙද්දී බේන් එන්නේ සුද්ධ ලාභයක් නෙමෙයි එන්නේ මොකක්ද එන්නේ? සුද්ධ අලාභයක්. කීයද අලාභේ 25000. ඔන්න අලාභේ 25000. හරි නේද? රුපියල් 25000ක අලාභයක් එන්නේ. ආයෙ ඉල්ලනවනේ පුතා ඔගේ හිමිකම ඉල්ලනව නේද? ඔව් හිමිකම හොයන්නේ ඔය දීලා තියෙන සමීකරණේ හිමිකම තීරුවේ අවසාන වටිනාකම. බලන්න ඔය දීලා තියෙන සමීකරණේ හිමිකම යටතේ ආරම්භයේ තියෙනවා කීයද? 3,50,000. ආයේ අඩු වෙනවා කීයද පුතා? රුපියල් 15000. ආයේ අඩු වෙනවා කීයද? රුපියල් 12000. ආයේ එකතු වෙනවා කීයද? රුපියල් 9000ක්. ආයේ එකතු වෙනවා කීයද? රුපියල් 2000. දැන් මට කියන්න අවසානයේ හිමිකම එන්නේ කීයද කියලා? කීයද? 330. මේ ටික ධන ගණන් වලින් ඍණ ගණන් දෙක අඩු කරාට පස්සේ අවසාන එනවා කීයද? 3,34,000. 3,34,000. 330. 330. උත්තරේ කීයද? උත්තරේ 1. හරිනේ. ඊට පස්සේ නමුදා 13 වෙනි එකට. 13 වෙනි ප්‍රශ්න. ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනුවක් නිසා ඇති වූ බලපෑම ගිණුම් කරන සමීකරණය තුලින් පහත පරිදි නිරූපණය වේ. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. ඊළඟට උදා මෙහිදී නිරූපණය වන ගනුදෙනුව වන්නේ මෙහිදී නිරූපණය වන ගනුදෙනුව මොකක්ද කියලා අහන්න. මෙහිදී නිරූපණය වන ගනුදෙනුව මොකක්ද කියලා අහන්න. හරි උත්තර ටික චෙක් කරමු. ඔය ප්‍රශ්නේ උත්තර ටික චෙක් කරන්න යනවා. බලන්න. සමීකරණය පුතා මෙන්න මෙහෙමනේ දීලා තියෙන්නේ මේකේ. වත්කම් සමානයි දීලා තියෙන විදිහටම ලියා ගන්න. වත්කම් සමානයි කොහොමද දෙන්නේ? වත්කම් සමානයි වගකීම්. ධන ආයි මොකද්ද? හිමිකම්. හරි නේද? වත්කම් අඩු වෙලා තියෙනවා 45000කින්. සමානයි වගකීම් අඩු වෙලා තියෙනවා පුතා 50000කින්. හිමිකම වැඩි වෙලා තියෙනවා කීයකින්ද? රුපියල් 5000කින්. කොහොමද තියෙන්නේ? කොහොමද තියෙන්නේ? එන්නක උත්තර ටික චෙක් කරන්න පළවෙනි එක. පරිමය 45000ක් වූ භාණ්ඩ 50000කට ණයට විකිණීම. බලන්න පළවෙනි එක. පරිමය පුතා 45000ක තොගයක් විකනන් තොගය කියන වත්කම මොකද වෙන්නේ? 45000කින්. තොගය කියන වත්කම 45000කින් අඩු වෙනවා. 50000කට ණයට විකනම් පුතා ණය ගැතියෝ කියන වත්කම මොකද වෙන්නේ? ණය ගැතියෝ කියන වත්කම 50000කින් වැඩි වෙනවා. කීයක් ලාභයිද? 5000ක්. ලාභය නිසා හිමිකම වැඩි වෙනවා කීයකින්ද? 5000කින්. බලන්න අවසාන වශයෙන් මෙතන වත්කම් වල සුද්ධ බලපෑම වත්කම් 5000කින් වැඩි වෙනවා. හිමිකමත් 5000කින් වැඩි වෙනවා. ඒකද මෙතන තියෙන්නේ? නෑ. එහෙනම් උත්තරේ ඔන්න පළවෙනි එක නෙමෙයි. උත්තර ටික අයින් කරනවා ඉතින්. දෙවෙනි එකට එන්න. පළවෙනි එක නෙමෙයි ඔන්න එතකොට පිළිතුර. 2 5000ක පොලියක් සමග බැංකු ණය 50000ක් ගෙවීම. මේ බලන්න. බැංකු ණය පුතා 50000ක් ගෙවුවනම් මුදල් කියන වත්කම අඩු වෙනවා කීයකින්ද? රුපියල් 50000. බැංකු ණයට ගෙවන පොලිය වියදම ඒ නිසා හිමිකම අඩු වෙනවා 5000. ඊට පස්සේ බැංකුව පුතා ණයෙන් අඩු කරන්නේ අපි ගෙවන මේ වාරිකයෙන් අඩු කරනවා මොකද්ද? පොලිය. අඩු කරලා ඉතිරි ප්‍රමාණය තමයි ණයෙන් අඩු කරන්නේ. එහෙනම් ණයෙන් අඩු කරන්නේ කීයද? 45000. ඒකද මේ තියෙන්නේ? ඒකද තියෙන්නේ? නෑ. එහෙනම් දෙවෙනි උත්තරෙත් වැරදි. හරි නේද? ඊට පස්සේ එන්නකො 3ට ණය හිමියෙකුට ගෙවිය යුතු 50000ක් පියවීම සඳහා 45000ක් ගෙවීම. ඔන්න මුදලෙන් ගෙවුවා කියන්නේ කීයද පුතා?
45000. ගෙවුවනම් මුදල් කියන වත්කම 45000කින් අඩු වෙනවා. ණය හිමියාගේ පුතා ණය පියවනවා කියනවා කීයක්ද? 50000ක්ම පියවනවා. එහෙම නේද? එහෙනම් ණය හිමියෝ කියන වගකීම 50000කින් අඩු වෙන්න ඕන. එතකොට මේ 50000ක ණය හිමියාගේ ණය පියවන්න ගෙවලා තියෙන්නේ 45000යි. 5000ක් ලාභයිද නැද්ද? ලාභයි. ඒක ලදවට්ටම් කියන්නේ ආදායම. ඒ නිසා හිමිකම වැඩි වෙනවා කීයකින්ද? රුපියල් 5000. ඒක නේද මේ තියෙන්නේ? ඔව්. එහෙනම් ඔන්න උත්තරේ නිවැරදි පිළිතුර කීයද? නිවැරදි පිළිතුර 3. හරිනේ? right. එනවා 14 වෙනි ප්‍රශ්නේ. හරි නේද? 14 වෙනි ප්‍රශ්නෙට එනවා. 14 බලන්න. 2025 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා 75000ක අලාභයක් ලැබූ ව්‍යාපාරයකට අදාළව පහත සඳහන් තොරතුරු සපයා ඇත. මෙම ව්‍යාපාරය 2020 දින ආරම්භ කරන ලදී. වර්ෂය තුල මුළු වගකීම් වල වැඩිවීම, ගැනිලි, අතිරේක ප්‍රාප්තනය යෙදවීම, ඊට පස්සේ පුතා 2025 3.31 අවසන් වර්ෂයේ වත්කම් වල වැඩිවීම හෝ අඩුවීම කොපමණද? මොකෙන්ද පුතා කොහෙන්ද තියෙන්නේ? මේක හොයන්න තියෙන්නේ ලාභ සමීකරණයෙන් හොයන්න. හරි නේද? හරි. මේ බලන්න පුතා. වෙන ලාභ සමීකරණයෙන් හොයන්නේ ලාභය සමානයි. මම අර කියපු අද කියලා දුන්නු එක ගන්නවා. කොහොමද හොයන්නේ පුතා? වත්කම් වල මොකක්ද? වෙනස් වීමෙන්. වත්කම් වල වෙනස් වීමෙන් අඩු කරනවා. මොකක්ද අඩු කරන්නේ? වගකීම් වල වෙනස් වීම. වෙනස් වීම කියන්නේ වැඩි වීම හෝ අඩු වීම. ඒකලව තමයි මේකට එකතු කරනවා මොනවද? වර්ෂය තුල කරලා තියෙන ගැනිලි. ගැනිලි එකතු කරලා මේකෙන් අඩු කරනවා. මොකක්ද අඩු කරන්නේ? අමතර ප්‍රාප්තනය. ඔන්න අඩු කරා. හරි නේද? දැන් ඕකේ තියෙන තොරතුරු ටික දාන්න. දෙන්න ලාභය අලාභය දෙනවා. කීයද පුතා දෙන්නේ? 2025 3.31 අවසන් වර්ෂය සඳහා 75000ක අලාභයක් ඉපෙව්වා කියලා නේද කියන්නේ? අලාභය 75000. මේ වත්කම් වල වෙනස් වීම දන්නේ නැහැ. ඒක තමයි හොයන්නේ. ඊට පස්සේ පුතා වගකීම් වල වෙනස් වීම දෙනවා. කොහොමද දෙන්නේ? වර්ෂය තුල මුළු වගකීම් වැඩි වෙලා තියෙනවා කීයකින්ද රුපියල්? වගකීම් වැඩි වෙලා තියෙනවා කීයකින්ද රුපියල්? 900. එහෙමනේ. ඒ කරලා මේකට එකතු කරනවා පුතා ගැනිලි. කීයද ගැනිලි තියෙන්නේ? 50යි. අඩු කරන්න ඕනේ අමතර ප්‍රාප්තනය කීයද? 225. හරි නේද? අපේවරක් සුළු කරනවා. ඍණ 75000යි. පුතා මේක දහස් වලින් හදන ඉන්නවා. ලාභයත් දහස් වලින් ගන්න නේ. ගාන දහස් වලින් තියෙන ඉඳලා ලාභයක් නෙමෙයි අලාභයක් තියෙන්නේ. අලාභය ඍණ 75යි කියලා ගන්නවා. ඍණ 75 සමානයි. මේක දන්නේ නැහැ ඍණ. මෙතන වරහන සුළු කරන්නකෝ. ධනයි ඍණයි සුළු කරාට පස්සේ උත්තරේ මොකද්ද? ධනයි ඍණයි සුළු කරාට පස්සේ උත්තරේ ඍණ 900යි. ඊට පස්සේ මේ වරහණෙන් එළිය සුළු කරාට පස්සේ පුතා ඍණ 225න් ධන 50 ගියාට පස්සේ කීයදනේ ඍණ 175 දෙන්නේ. දැන් මේ බලන්න කෙටියෙන් හදමු මේක. මේක සමීකරණයක් ඉඳලා පුතා මේ පැත්තේ ඍණ 75000ක් ආවනම් මේ පැත්තේ කීයක් එන්න ඕනේද ඍණ? සමාන ලකුණේ වම් පැත්තේ ඍණ 75000යි නම් දකුණු පැත්තේ එන්න ඕනේ කීයද ඍණ 75. එතකොට ඒ ඍණ 75 ඉන්නේ මෙහෙම. මේ වරහන සුළු කරලා ගන්න උත්තරෙන් මේ ඍණ 175 අඩු කරාට පස්සේ තමයි එන්න ඕනේ කීයද ඍණ 75. මෙතෙන්ට ආපු උත්තරෙන් මේ ඍණ 175 අඩු කරාට පස්සේ ඍණ 75ක් එන්න ඕනේ. එහෙනම් පුතා ඍණ 175න් තව අඩු වෙන්න ඕනේ ඍණ 75 වෙන්න කීයද? 100. එහෙනම් මෙතන ලකුණ අනිවාර්යෙන් එන්න ඕනේ මොකද්ද? ධන 100. ඍණ 175න් ධන 100ක් ගියාට පස්සේ එනවා කීයද? 75. ඒ කරලා මේ වරහන සුළු කරාට පස්සේ එන උත්තරේ කීයක් එන්න ඕනේද?
100ක් එන්න ඕනේ. එතකොට මෙතෙන්ට ආපු ගානේ 900ක් අඩු කළාට පස්සේ තමයි 100ක් එන්නේ. එහෙනම් කීයෙන් 900ක් ගියාමද 100ක් එන්නේ? 1000. එහෙනම් වෙන වත්කම් වල වෙනස් වීම අඩුද වැඩිද? වැඩි. ධන 1000ක් එන්නේ. එහෙනම් වත්කම් වැඩි වෙලා තියෙනවා කීයකින්ද? 1000. ඒ කියන්නේ කීයකින්ද? ලක්ෂ 10කින් වැඩි වෙලා තියෙනවා. හරිනේ. එහෙනම් උත්තරේ කීයද? 4. උත්තරේ ගන්නකෝ 15 වෙනි එක 15 ව්‍යාපාරයක සේවකයින්ගේ මාසික දල වේතනය ලක්ෂ 4ක් වූ අතර සේවක අර්ථසාධක අරමුදල සඳහා සේවය හා සේවක දායකයන් පිළිවෙලින් 60000ක් හා රුපියල් 40000ක් විය. සේවය දායකයෙක් කියන්නේ ව්‍යාපාරයේ අදින් දාන්න ඕනේ ගාන, සේවක දායකයෙක් කියන්නේ සේවකයාගේ වැටුපෙන් කපා ගන්න ගාන. වේතන මුදලින් ගෙවා ඇති නමුත් මොනබදා වේතන මුදලින් ගෙවලා සේවක අර්ථසාධක අරමුදල් දායකයෙක් ගෙවනු ලබන්නේ ඉදිරි මාසයේදීය. ඒ කියන්නේ මේ මාසයේ අවසානයේක තාම මාසයේ අවසාන වෙද්දී තාම ගෙවලා නැහැ කියලා කියන්නේ. මෙම ගනුදෙනුවේ බලපෑම ගෙනුම් කරන සමීකරණයේ දක්වනුයේ පහත සඳහන් කුමන ආකාරයටද? වේමුදා. ගෙනුම් කරන සමීකරණය ඉන්නේ මෙන්න මෙහෙම. වත්කම් සමානයි. ඔකේ වගකීම් ඉස්සරහට දාලා තියෙනවා වගකීම් ධන හිමිකම්. හරි. එතකොට පුතා මේකේ මෙන්න සේවකයාගේ දල වැටුප රුපියල් ලක්ෂ 4ක් වුණාට 400ක් වුණාට 400ම මුදලින් ගෙවන්නේ මේකෙන් අඩු කරනවා අර්ථ සාධක අරමුදල සඳහා සේවක දායකය. සේවකයාගේ වැටුපෙන් පුතා රුපියල් 40ක් කපලා සේවකයාට වෙන්න සුද්ධ වශයෙන් ගෙවන්නේ සුද්ධ වැටුප රුපියල් 360ක්. එහෙම නේද? රුපියල් 360ක මුදල් ගෙවුවනම් මේ මුදල් අඩු වෙනවා රුපියල් 360කින්. ඒත් එක්කම අර්ථ සාධක අරමුදලට යවන මේ සේවකයාගේ දායකයේ දැන් ඔන්න සේවකයාගේ වැටුපෙන් අඩු කරගෙන තාම අර්ථ සාධක අරමුදලට යවලා නැහැ. මාසයේ අවසානයේ වෙද්දී යවලා නැහැ. එහෙනම් ඒක වගකීමක්. ඒ නිසා ගෙවිය යුතු අර්ථ සාධක කියන වගකීම 40කින් අඩු වෙනවා. ඒත් එක්කම ව්‍යාපාරයේ වැටුප් වියදම විදියට සලකන්නේ සේවකයාට ගෙවන දල වැටුප. ඒ දල වැටුප ව්‍යාපාරයේ වියදම් නිසා ඕනනම් හිමිකම යටින් මන් ලියන්නම් ප්‍රාප්තනය කියලා. වියදම් නිසා බෙන් හිමිකම අඩු වෙනවා කීයකින්ද? රුපියල් 400. හරි නේද? ඒත් එක්කම ආයතනයේ විසින් අර්ථ සාධක අරමුදලට යවන්න රුපියල් 60ක් වුණ අතින් දාන්න ඕනේ. ඒක තමයි ව්‍යාපාරයේ අර්ථ සාධක වියදම. ව්‍යාපාරයේ අර්ථ සාධක වියදම නිසා හිමිකම රුපියල් 60කින් අඩු වෙනවා. මේ මාසයේ අවසාන වෙද්දිත් මේක තාම අර්ථ සාධක අරමුදලට යවලා නැහැ. මේ මාසෙක යවනවා කියන්නේ ඊළඟ මාසෙ. එතකොට මේක මේ මාසෙ වෙද්දි අර්ථ සාධක අරමුදලට යවලා නැත්නම් ආයෙත් ඔන්න ගෙවිය යුතු අර්ථ සාධක කියන වගකීම වැඩි වෙනවා කීයකින්ද? රුපියල් 60කින්. මෙච්චරයි. බලන්න එතකොට අවසාන බලපෑම. මුදල් නැත්නම් වත්කම් අඩු වෙනවා 360කින්. වගකීම් පුතා වැඩි වෙනවා කීයකින්ද? රුපියල් 100කින්. වෙන්න මෙතන හිමිකම අඩු වෙනවා කීයකින්ද? රුපියල් 460කින් අඩු වෙනවා. හරි නේද? බලන්න එතකොට නිවැරදි පිළිතුර කීයද කියලා. 3 නේද? වත්කම් 360කින් අඩු වෙනවා, වගකීම් 100කින් වැඩි වෙනවා, හිමිකම 460කින් අඩු වෙනවා. නිවැරදි පිළිතුර වෙන්නේ 3 වෙනි එක. හරි. right. එනවා 16 වෙනි ප්‍රශ්නෙට. 16 වෙනි එකට. එන 16 පහත දැක්වෙන්නේ දිලිනි ව්‍යාපාරයේ 2025 1 දිනට තිබූ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි වටිනාකම්ය. ජංගම වත්කම්, ජංගම නොවන වත්කම්, ජංගම වගකීම්, ජංගම නොවන වගකීම් සහ හිමිකම් ටික දෙනවා. 2025 ජනවාරි 2 පහත සඳහන් ගනුදෙනු සිදු වී ඇත. 1 115ක වැට් සහිත රුපියල් 34500කට බාන්න ණයට විකිණීම.
දලලාභ අනුපාතිකය වැට් පෙර විකුණුම් මිල මත 20%කි. 2. රුපියල් 2000ක ණය පොලිය ඇතුළත්ව රුපියල් 20000ක බැංකු ණය වාරිකයක් මුදලින් ගෙවීම ඉහත ගනුදෙනු වලින් පසු නිවැරදි සමීකරණය කුමක්ද කියලා අහන්න. වෙන්න පුතා සමීකරණය ලියනවා. ජංගම වත්කම් ඊට පස්සේ ධන ජංගම නොවන වත්කම් ධන ජංගම නොවන වත්කම් සමානයි ජංගම වගකීම් ධන ජංගම නොවන වගකීම් ධන හිමිකම්. වෙන උදා ශේෂයන් ටික දාගෙන යනවා. ජංගම වත්කම් ලක්ෂයයි. ඊට පස්සේ ජංගම නොවන වත්කම් ලක්ෂ 4යි. ඊළඟට ජංගම වගකීම් ලක්ෂ 2යි. ඊළඟට ජංගම නොවන වගකීම් 50000යි. ඊට පස්සේ හිමිකම 2,50,000යි. ඔන්න ඔය විදිහට ආරම්භක ශේෂයන් ටික තියෙනවා. හරි නේද? එන්නකො පළවෙනි එකට 115ක වැට් සහිතව 34500කට බාන්න ණයට විකිණීම. පුතා මේ දෙන්නේ වැට් සහිත වටිනාකම. මේ බලන්න. වැට් රහිත වටිනාකම 100ක් වුණොත් මේකට එකතු වෙනවා පුතා වැට්. කීයද වැට් එකතු වෙන්නේ? 15ක් එකතු වෙනවා. එතකොට වෙන්න වැට් සහිත වටිනාකම දෙනවා. කීයද වැට් සහිත වටිනාකම දෙන්නේ? 115. දැන් මෙතන 34500 කියන්නේ පුතා වැට් සහිත ගාන. අපි බලන්න ඕනේ වැට් රහිත ගාන කීයද කියලා. හරි නේද? මේන් බලනවා වැට් රහිත විකුණුම් වටිනාකම. බලන්න වැට් රහිත විකුණුම් වටිනාකම එන්නේ කීයක්ද කියලා. 34500ක් කියන්නේ පුතා වැට් සහිත ගාන 115ක් නම් වැට් රහිත වටිනාකම එන්නේ කීයද? රුපියල් 100. එමුනේ දෙන්නේ. එතකොට කියන්න මට කීයද දෙන්නේ? 30000ක් දෙන්නේ. හවුද? 30000ක් එන්නේ. එහෙනම් මේ බලන්න පුතා විකුණන භාණ්ඩවල මම ගන්නවා පිරිවැයයි ඊට පස්සේ විකුණුම් වටිනාකම. හරි නේද? වෙන්න එතකොට විකුණුම් වටිනාකම 30000යි. වැට් කීයද? ඔන්න වැට් කියලා එක්කුත් කරන්නම්කෝ. වැට් කීයද එතකොට? මේ 34500න් 30000ක් වැට් සහිත වැට් රහිත ගාන නම් වැට් එන්න ඕනේ කීයද පුතා? 4500යි. එහෙනම් වෙන්න වැට් 4500යි. දැන් පුතා මේකේ පිරිවැය හොයා ගන්න ඕනේ. මේ විකුණලා තියෙන භාණ්ඩවල පිරිවැය හොයන්න ඕනේ. බලන්න පිරිවැය කොහොම තීරණය කරනවා කියන්නේ. දලලාභ අනුපාතිකය වැට් පෙර විකුණුම් මිල මත 120යි. මොකක් මතද කියන්නේ? විකුණුම් මිල මත 120යි කියලා කියන්නේ. එහෙනම් 100යි කියලා ගන්න ඕනේ මොකද්ද? 100යි කියලා ගන්න ඕනේ විකුණුම් මිල. දැන් මේ බලන්න භාණ්ඩයක පුතා විකුණුම් මිල තීරණය කරන්නේ පිරිවැයට එකතු කරනවා මොකද්ද? ලාභය. ලාභය එකතු කරලා මේන් විකුණුම් මිල තීරණය කරනවා. දැන් විකුණුම් මිල මත 120යි කියන හින්දා විකුණුම් මිල තමයි 100යි කියලා ගන්න. විකුණුම් මිල 100ක් වුණොත් පුතා ලාභය 20යි නම් පිරිවැය කීයක් දෙන්නේ? රුපියල් පිරිවැයන්නේ කීයද? රුපියල් 80. දැන් වෙන විකුණලා තියෙන භාණ්ඩවල විකුණුම් වටිනාකම දෙනවා 30000ක්. දැන් අපි මේකේ පිරිවැය හොයන්න ඕනේ. කොහොමද හොයන්නේ? විකුණලා තියෙන භාණ්ඩවල මේන් පිරිවැය හොයන්න හදන්න. විකුණලා තියෙන භාණ්ඩවල පිරිවැය මේ බලන්න. 30000ක් කියන්නේ පුතා විකුණුම් මිල. ඒ කියන්නේ කීයද? 100ක් වුණොත් පිරිවැය ඉන්නේ පුතා රුපියල් 80ක්. එතන එන්නේ 8 වරක් 3 24යි කියන්නේ කීයද? 24000 දෙන්නේ. ඔව්. එහෙනම් ඔන්න විකුණලා තියෙන භාණ්ඩවල පිරිවැය කීයද? රුපියල් 24000.
එමුනේ දෙන්නේ. දැන් බලන්න කොහොමද දාන්නේ කියලා. එතකොට බලන්න මම මේක නිල් පාටින් දාන්නම්. වෙන්න පුතා. 24000ක තොගයක් වික්කනම් වෙන්න තොගය කියන වත්කම මම මෙතනින් ලියන්නම් පොඩිවට. තොගය කියන වත්කම පුතා අඩු වෙනවා කීයකින්ද 24000. හරි නේද? ණයට විකුණද්දී පුතා මේ දෙකේම එකතුවෙන් ණයට නේද වික්කා කියන්නේ? ඔව් ණයට විකුණද්දී පුතා විකුණුම් වටිනාකම 30000යි වැට් 4500යි ඒ දෙකේම එකතුවෙන් ණය ගැතිය වැඩි වෙන්න ඕනේ. බේන් ණය ගැතිය වැඩි වෙනවා කීයකින්ද පුතා 34යි 500යි. හරි නේද? බලන්න ලාභය කීයද කියලා. ලාභය තීරණය කරද්දී වැට් රහිත වටිනාකම ගන්නේ. පිරිවැය 24000ක බාණ්ඩ 30000කට විකනම් පුතා 6000ක් ලාභයි. ලාභයෙන්ද බේන් ප්‍රාප්තනය වැඩි වෙනවා කීයකින්ද රුපියල්? ප්‍රාප්තනය වැඩි වෙනවා කීයකින්ද රුපියල්? 6000. එහෙම නේද වෙන්නේ? ඔව්. එතකොට බාණ්ඩ විකුණද්දී පුතා මේ අය කරගන්න වැට් ගනුදෙනුකරුවන්ගෙන් අය කරගන්න වැට් ව්‍යාපාරයේ වගකීම ඒ නිසා ගෙවිය යුතු වැට් කියන වගකීම වැඩි වෙනවා රුපියල් කීයකින්ද? 4500කින්. හරි නේද? එතකොට වෙන්නේ මෙහෙම. 24000ක තොගයක් වික්කනම් තොගය 24000කින් අඩු වෙනවා. 24000ක බාණ්ඩ 30000කට වික්කනම් 6000ක් ලාභයි. ලාභයෙන් හින්දා හිමිකම 6000කින් වැඩි වෙනවා. ඒත් එක්කම බාණ්ඩ විකුණද්දී ගනුදෙනුකරුවන්ගෙන් අය කරගන්න වැට් ව්‍යාපාරයේ වගකීම. ඒ නිසා බේන් ජංගම වගකීම් යටතේ තියෙන ගෙවිය යුතු වැට් කියන වගකීම 4500කින් වැඩි වෙනවා. ණය ගැතියකින් අපි මේ දෙකම අය කරගන්න ඕනේ. දෙකම කියන්නේ මොකද්ද? විකුණුම් වටිනාකම 30000යි වැට් ප්‍රමාණය 4500යි. දෙකම. ඒ කියන්නේ කීයද අය කරගන්නේ? 34500ක්. ඒතකොට ණය ගැතිය වැඩි වෙනවා කීයකින්ද? 34500කින්. හරි. මේ තමයි උන්න පළවෙනි ගනුදෙනු නිසා වෙන බලපෑම. දෙකට එන්නකෝ. දෙක 2000ක ණය පොලිය ඇතුළත්ව 20000ක බැංකු ණය වාරිකයක් මුදලින් ගෙවීම ඉහත ගනුදෙනු වලින් පසු නිවැරදි සමීකරණය කුමක්ද? බලන්න. ඔන්න 20000ක බැංකු ණය වාරිකයක් ගෙවුවා නම් පුතා මුදල් කියන වත්කම මොකද වෙන්නේ? මුදල් කියන වත්කම මම උඩින් ලියන්නේ ඒක. මුදල් කියන වත්කම අඩු වෙනවා 20000කින්. හැබැයි බැංකුවට 20000ක් ගෙවුවට පුතා ණයෙන් 20000ක්ම අඩු කරන්නේ නැහැ. බැංකුව පොලිය අඩු කරලා ඉතිරි ගාන අඩු කරන්නේ. 20000න් 2000ක් පොලිය නම් බැංකුව ණයෙන් අඩු කරන්නේ කීයද පුතා? 18000. එතකොට බැංකු ණයට ගෙවන පොලිය ව්‍යාපාරයේ වියදම. වියදම් නිසා මොකද වෙන්නේ? හිමිකම. වියදම් නිසා හිමිකම 2000කින් අඩු වෙනවා. හරි. මෙන්න මේ ටික මකලා මම අවසාන ශේෂයන් ටික ගන්නවා. අවසාන ශේෂයන් ටික ගන්නවා මේ විදිහට. හරි. බලන්න. මෙතන පුතා අවසාන ශේෂයන් ටික ගන්න හදන්නේ. මෙතන මේ 34500න් 24000ක් අඩු කරාට පස්සේ ඉන්නේ කියන්නේ 10500යි. 10500යි පුතා ඍණ 20000ක් අඩු කරාට පස්සේ 94500ක් දෙන්නේ. කීයක් දෙන්නේ? 94500ක් දෙන්නේ සුළු කරාට පස්සේ. ඔව්. 95යි 500ක්. 34500න් 24000ක් ගියාට පස්සේ ඉන්නේ 10500ක්. මෙතන 10500යි 34යි 24යි 24000ක් ගියාට පස්සේ ඔව් 34න් 24 ගියාම 10යි 10500යි 10500යි 80යි 90500ක් එන්නේ. 90500ක් එනවා. ජංගම වත්කම මොන්නේ ඉන්නේ 90500. දාන්න. මෙතන කීයද? ලක්ෂ 4ක් මේ දෙන්නේ. සමානයි. ජංගම වර්ගීම් ලක්ෂ දෙකට පුතා 4500ක් එකතු කරාට පස්සේ 204යි 500යි. දාන්න. 50000න් 18ක් ගියාට පස්සේ පුතා එන්නේ කීයද? 32000. ඊට පස්සේ හිමිකම එන්නේ 254ක් දෙන්නේ. 254000ක් එන්නේ. ඕන්න ඔය විදිහට තමයි ශේෂයන් ටික එන්නේ. හරි නේද? ඔකට උත්තරයක් නැහැ කියලා මම කිව්වා. ඒකින්ද උත්තර ටික හදාගන්න ඕනේ. හරි නේද?
වත්කම් ජංගම වත්කම් 90,500යි ජංගම නොවන වත්කම් 104යි ජංගම වත්කම් 204යි 500යි ජංගම නොවන වගකීම් 32000යි හිමිකම 2,54,000 හරි right මේක මගනවා right එන්න 17 වෙනි එකට ආයතනයක් විසින් ලකුණු කළ මිල රුපියල් ලක්ෂ 6ක් වූ භාණ්ඩ 105ක වෙළඳ වට්ටමකට යටත්ව ණයට මිලදීගෙන පසුව රුපියල් 6,50,000කට අත්පිට මුදලට විකුණන ලදී. ණය හිමියන්ට ගෙවිය යුතු මුදල මේ දක්වා පියවා නොමැත. මෙම ගනුදෙනුවල ශුද්ධ බලපෑම ගිණුම් කරන සමීකරණයේ නිරූපණය කරනුයේ ආන්නේ පුතා ශුද්ධ බලපෑම අහන්නේ. වෙන්න සමීකරණය ලියනවා වත්කම් සමානයි බේන් සමීකරණය ලියනවා වත්කම් සමානයි වගකීම් ධන හිමිකම හරි නේද දැන් බලන්න පුතා මෙතන කියනවා ලකුණු කළ මිල රුපියල් 600ක් වූ භාණ්ඩ 105ක වෙළඳ වට්ටමකට යටත්ව ණයට ගත්තලු මේ බලන්න භාණ්ඩවල ලකුණු කළ මිල තියෙනවා ප්‍රයිස් එක රුපියල් ලක්ෂ 6ක් වෙළඳ වට්ටමකට යටත්ව ගත්තා නම් පුතා මේකෙන් අඩු කරන්න ඕනේ වෙළඳ වට්ටම කීයද වෙළඳ වට්ටම එන්නේ ලක්ෂ 6ට 105ක් බැලුවට පස්සේ පුතා 110ක් බැලුවා නම් 60000යිනේ 105ක් කියන්නේ එහෙනම් 60000 භාගය ඒ කියන්නේ 30000 වෙළඳ වට්ටම අඩු කරලා මේ භාණ්ඩ පුතා අපි ගන්නේ 5,70,000කට ඒකට කියනවා පුතා සුද්ධ ගැනුම් වටිනාකම කියලා. කීයද සුද්ධ ගැනුම් වටිනාකම 5,70,000. අපි ගිණුම් වලට ගන්නේ ලකුණු කරලා තියෙන වෙනවත් වෙළඳ වට්ටමවත් නෙමෙයි ලකුණු කරලා තියෙන මිලෙන් වෙළඳ වට්ටම අඩු කරාට පස්සේන සුද්ධ ගැනුම් වටිනාකම තමයි අපි ගිණුම් වලට ගන්න. එහෙනම් 5,70,000ක් සුද්ධ ගැනුම් වටිනාකම උණු භාණ්ඩ ණයට ගත්තා නම් මෙන්න මේව වෙන්නේ තොගය කියන වත්කම වැඩි වෙනවත් 5,70,000යි මේ පැත්තෙන් පුතා ණය හිමියෝ කියන වගකීමත් වැඩි වෙනවා 5,70,000 හරි නේද ඒකේ තව කොටසක් කියනවා මිලදීගෙන පසුව 6,50,000කට අත්පිට මුදලට වික්කලු මේ බලන්න 6,50,000කට සල්ලි වලට විකනම් මුදල් 6,50,000කින් අඩු වෙනවා. මේ 5,70,000ක තොගය තමයි විකුණන්නේ. එතකොට තොගය 5,70,000කින් අඩු වෙනවා. කීයක් ලාභයි? 5,70,000ක තොගය 6,50,000කට විකනම් කීයක් ලාභයි? 80,000. වෙන්න පුතා ලාභ එකතු කරනවා මොකේදද? හිමිකමට. එහෙමත් නැත්නම් මොන්නම් මෙතන ලියන්න ප්‍රාප්තනේ. එහෙනම් ඔන්න හිමිකම 80,000කින් වැඩි වෙනවා. එහෙම නේද? ගානේ කියනවා BMW ණය හිමියන්ට මුදල් ගෙවලා නැහැ කියලා. එහෙම නේද? නැහැ කියලා කියනවනේ. එහෙනම් මුදල් ගෙවලා නැහැ. ණය හිමියෝ ওই විදිහටම ඉන්නවා. දැන් ඔන්න අවසාන ශේෂයන් ටික ගන්නවයි. මේ අවසාන ශේෂයන් ටික බලන්න මෙතන මේ ධන 570ට ඍණ 570 කැපුණාට පස්සේ මේ පැත්තේ ඉන්නේ කීයද? 6,50,000 සමානයි. වගකීම් වෙනවා කීයද? 5,70,000යි. හිමිකම එන්නේ කීයද පුතා? රුපියල් 80,000. උත්තරේ කීයද? උත්තරේ 4. වත්කම් 6,50,000කින් වැඩි වෙනවා. වගකීම් 5,70,000කින් වැඩි වෙනවා. හිමිකම 80,000කින් වැඩි වෙනවා. නිවැරදි පිළිතුර 4. හරිද? right. මේ කොහෙනම් එනවා 18 වෙනි ප්‍රශ්නෙට. 18 වෙනි ප්‍රශ්නේ. බලන්න.
2025 3.31 දින අවසන් මාසයේ සඳහා ආයතනයක් විසින් මම දහස් වලින් කියන්නම් 900ක ශුද්ධ වැටුපක් ගෙවන ලදී. සේවක අර්ථසාධක අරමුදල සඳහා සේවක සහ සේවකයාගේ දායකත්වයන් පිළිවෙලින් 10%ක් සහ 15%ක් වන අතර ඒවා 2025 මාර්තු මාසයේ සඳහා මෙතෙක් ගෙවා නොමැත. එහෙනම් උපචිතයිද නැද්ද? සියලු දායකයන් උපචිතයි. සියලු දායකයන් කියන්නේ සේවක සහ සේව්‍ය කියන සියලු දායකයන් උපචිතයි. සේවකයන්ගේ වැටුපෙන් සිදු කරන එකම අඩු කිරීම සේවක අර්ථසාධක අරමුදල් දායකය වේ. මෙම ගනුදෙනුවල බලපෑම ගිණුම් කරන සමීකරණයේ දක්වනුයේ බෙන් සමීකරණය ලියනවා මෙහෙම. වක්කම් සමානයි ඉස්සල්ලා වගකීම් තියෙන්නේ වගකීම් ධන ඊට පස්සේ පුතා හිමිකම. හරි නේද? බලන්නකෝ 900ක ශුද්ධ වැටුපක් ගෙවුවා කියනවා. එහෙම නේද කියන්නේ? 900ක ශුද්ධ වැටුපක් ගෙවුවා නම් පුතා මුදල් අඩු වෙනවා කීයකින්ද රුපියල් 900කින්. ඒත් එක්කම පුතා හිමිකම යටතේ අපි අඩු කරන්න ඕනේ ශුද්ධ වැටුපද දල වැටුපද? වැටුප් වේදම් විදියට ගන්න සේවකයාට මුදලින් ගෙවන ශුද්ධ වැටුප නෙමෙයි ගන්න ඕනේ දල වැටුප. ඕකේ දල වැටුප දීලා නැහැ. ඒ නිසා දල වැටුප ඉස්සල්ලාම දල වැටුප හොයා ගන්න ඕනේ. හොයන්නේ මෙහෙම. මේ බලන්න. වෙන්න. දල වැටුප 100ක් වුණොත් අර්ථසාධක අරමුදලට බෙන් අඩු කරනවා පුතා සේවකයාගේ දායකය. කීයද සේවක දායකය? සේවකයාගේ වැටුපෙන් අඩු කරනවලු කීයද පුතා? 10ක්. 10ක් අඩු කරාට පස්සේ බෙන් සේවකයාට ශුද්ධ වශයෙන් ගෙවන්නේ ශුද්ධ වැටුප කීයද රුපියල් 90. මේකේ පුතා මේ 900යි කියලා දෙන්නේ ඔන්න ශුද්ධ වැටුප. එහෙනම් දල වැටුප හොයනවා. බෙන් අපි දල වැටුප හොයනවා. දල වැටුප 900ක් කියන්නේ ශුද්ධ වැටුප 90ක් නම් බෙන් දල වැටුපෙන්න ඕනේ 100ක්. එහෙනම් පුතා දල වැටුපෙන්නේ කීයද මේක සුළු කරාට පස්සේ 1000ක් නේද එන්නේ. එතකොට හිමිකමෙන් පුතා අපි වැටුප් වියදම විදියට අඩු කරන්න ඕනේ දල වැටුප කීයද රුපියල් 1000. ඊට පස්සේ බලනවා සේවක අර්ථසාධක අරමුදලට සේවක දායකය. සේවක අර්ථසාධක අරමුදලට සේවක දායකය බලන්න. හිමිකම දල වැටුප 1000යි. මේකෙන් සේවකයාට පඩියෙන් කපා ගන්නවා 10%ක්. එතකොට සේවක දායකයනවා කීයද රුපියල් 100ක්. එහෙම නේද? දැන් මේක සේවකයාගේ වැටුපෙන් අඩු කරගෙන තාම අර්ථසාධක අරමුදලට යවලා නැහැ. යවලා නැහැ කියන්නේ කියන්නේ. එහෙනම් මේක උපචිතයි. ඒ නිසා වගකීම් යටතේ දාන්න ඕනේ ගෙවිය යුතු අර්ථසාධක. එතකොට මේන් ගෙවිය යුතු අර්ථසාධක කියන වගකීම වැඩි වෙනවා කීයකින්ද රුපියල් 100. ඇයි වැඩි වෙන්නේ? සේවකයාගේ පඩියෙන් අඩු කරගෙන තියෙනවා 100ක් තාම අර්ථසාධක අරමුදලට යවලා නැහැ. ඊළඟ මාසෙ මේක යවන්න ඕනේද නැද්ද? ඕනේ. තාම යවලා නැහැ. නමුත් අනාගතේ යවන්න ඕනේ. ඒ නිසා ඒක වගකීමක්. ඒ නිසා බෙන් ගෙවිය යුතු EPF කියන වගකීම 100කින් වැඩි වෙනවා. ඊට පස්සේ බලනවා පුතා අර්ථසාධක අරමුදල සඳහා ව්‍යාපාරයේ දායකය. සේව්‍ය දායකය. ව්‍යාපාරය අතින් දාන ගාන. ඒ සියලු දායකයන් බලන්නේ දල වැටුපට 1000යි. ව්‍යාපාරයේ පුතා දරන්න ඕනේ කියනවා සේවකයන් වෙනුවෙන් අර්ථසාධක කීයද 115ක්. ඒ කියන්නේ කීයද 150ක්. එතකොට ව්‍යාපාරයේ මේ සේවකයන් වෙනුවෙන් දරන අර්ථසාධක වියදම ව්‍යාපාරයේ දායකයේ වියදම. ඒ නිසා ඒක හිමිකමෙන් අඩු කරනවා. මේකත් අර්ථසාධක අරමුදලට ගෙවලා නැහැ. එනම් පුතා බෙන් ගෙවිය යුතු අර්ථසාධක කියන වගකීම වැඩි වෙනවා කීයකින්ද 150. ව්‍යාපාරයේ අර්ථසාධක වියදම විදිහට සලකන්නේ කාගේ දායකයේද? ව්‍යාපාරයේ අර්ථසාධක වියදම විදිහට සලකන්නේ ව්‍යාපාරයේ දායකයේ සේව්‍ය දායකයේ විතරයි. සේවකයාගේ වැටුපෙන් අඩු කරගන්න බෙන් මේ රුපියල් 100 ඒක වැටුපෙම කොටසක්. ඒ නිසා තමයි හිමිකම යටතේ දල වැටුප අඩු කරන්නේ. ඒ සේවකයාගේ වැටුපෙන් අඩු කරගන්න ගන්න ව්‍යාපාරයේ වියදමක්. හරි. දැන් බලන්න ශුද්ධ බලපෑම. මේ ටික සුළු කරාට පස්සේනේ ශුද්ධ බලපෑම. බෙන් වත්කම් 900කින් අඩු වෙනවා. වගකීම් වැඩි වෙනවා පුතා 250කින්. හිමිකම අඩු වෙනවා 1150. උත්තර
උත්තරයක් තිබේද? පිළිතුරක් ඇත කීයද පිළිතුර? උත්තරේ 3. වත්කම් ලක්ෂ 9කින් අඩු වෙනවා. වගකීම් 2,50,000කින් වැඩි වෙනවා. හිමිකම 11,50,000කින් අඩු වෙනවා. හරි නේද? ඊට පස්සේ පුතා 10. 10 නෙමෙයි 10. වෙන එක බලන්න. ව්‍යාපාරයක ණය හිමියෙකුට ගෙවිය යුතු රුපියල් ලක්ෂයක ශේෂයක් එහි අයිතිකරු විසින් ඔහුගේ පෞද්ගලික මුදලින් පියවන ලදී. ණය හිමියාගේ වටිනාකම තියෙනවා කීයක්ද? ලක්ෂයක්. අයිතිකාරයාක ගෙවලා දෙන්නේ ගෙදරින් සල්ලි ගෙනල්ලා. ඒකනේ පෞද්ගලික මුදලින් පියවුවා කියන්නේ. පියවන අවස්ථාවේදී ණය හිමියා විසින් 10000ක වට්ටමක් දෙන ලදී. මෙම ගනුදෙනුව වගකීම් සහ හිමිකමට කරන බලපෑම ගිණුම් කරන සමීකරණයේ දක්වනු ඒ පුතා. ගිණුම් කරන සමීකරණය නෝ කොහොමද? වත්කම් සමානයි කොහොමද දෙන්නේ? හිමිකම ධන වගකීම් කියලා එනවා. දැන් මෙතන ණය හිමියෙක්ට දුන්නා කියලා කියනවනේ. ඒකින්ද වගකීම ගන්නවා මම ණය හිමියෝ කියලා. ඔයාට තේරෙනවා. ඊට පස්සේ ඕනනම් හිමිකම යටින් ලියන්නම් මම ප්‍රාප්තනය කියලා. ණය හිමියෝ සහ ප්‍රාප්තනය. හරි නේද? දැන් මට කියන්න ණය හිමියට ගෙවන්න හරි නේද? ණය හිමියට ගෙවන්න අයිතිකාරයා ගෙදරින් ගෙනලා තියෙන්නේ කීයක්ද? ණය හිමියාගේ වටිනාකම ලක්ෂයක් වුණාට ලක්ෂයක්ම ගෙනල්ලා නැහැ. ගෙනල්ලා තියෙන්නේ කීයක්ද? ලක්ෂයක ණය බේරුම් කරද්දී හම්බෙනවා කියනවා කීයක වට්ටමක්ද? 10000ක වට්ටමක්. එහෙනම් ගෙදරින් සල්ලි ගෙනල්ලා තියෙන්නේ කීයද? 90000. එහෙනම් අතිරේක ප්‍රාප්තනය දාලා තියෙනවා 90000. ගෙදරින් සල්ලි ගෙනාවා කියන්නේ අතිරේක ප්‍රාප්තනය හා සමානයි. එතකොට ප්‍රාප්තනය වැඩි වෙනවා කීයකින්ද පුතා? රුපියල් 90000කින්. මේක ණය හිමියට දුන්නා නම් ණය හිමියොත් මොකද වෙන්න ඕනේ? 90000කින් අඩු වෙන්න ඕනේ. ඊට අමතරව පුතා ණය හිමියාගේ ණය මුදල තිබිලා තියෙන්නේ ලක්ෂයක්නේ. ලක්ෂයක ණය වෙනුවෙන් 90000 ගෙවද්දි කීයක වට්ටමක් හම්බුණා කියනවද? 10000. එහෙම නේද? ලද වට්ටම නිසා ලද වට්ටම හින්දාත් වෙන ණය හිමියෝ අඩු වෙන්න ඕනේ 10000කින්. ලද වට්ටම කියන්නේ මොකද්ද? ව්‍යාපාරේ ආදායම. ඒ නිසා බේම් ප්‍රාප්තනයත් වැඩි වෙනවා කීයකින්ද? රුපියල් 10000. දැන් බලන්න සුද්ධ බලපෑම. ප්‍රාප්තනය නැත්තම් හිමිකම වැඩි වෙනවා ලක්ෂයකින්. වගකීම් අඩු වෙනවා පුතා කීයකින්ද? රුපියල් ලක්ෂයක්. හරි නේද? ඒතර නිවැරදි පිළිතුර වෙන්නේ කීයද? වගකීම් ලක්ෂයකින් අඩු වෙනවා, හිමිකම ලක්ෂයකින් වැඩි වෙනවා. උත්තරේ 4. right. එනවා 20 වෙනි ප්‍රශ්නෙට. අවසාන ප්‍රශ්නේ. ටිකක් සංකීර්ණ පේපර් එකක්. ඒ නිසා ඔන්න අවසාන ප්‍රශ්නේ වල ටිකක් වැඩියෙන් වෙලා ගියා. right. එන්නකෝ 20ට. 20 බලන්න. 20 බලන්න. 20 වෙනි ව්‍යාපාර ආයතනයක් විසින් 10%ක වෙළඳ වට්ටමකට යටත්ව ලකුණු කළ මිල රුපියල් ලක්ෂ 2ක් වූ භාණ්ඩ ණය පදනම මත මිලදී ගන්නා ලදී. මෙම ගනුදෙනුෙහි බලපෑම ගිණුම් කරන සමීකරණයේ නිරූපණය කරනුයේ. අපේ පුතා මේකේ වුණ සමීකරණයේ වත්කම් වගකීම් හිමිකම් ටික තියෙනවා. වත්කම් තියෙනවා, ආයේ වගකීම් තියෙනවා. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. හරි නේද? හරිද? දැන් මට කියන්න ව්‍යාපාරයක් විසින් භාණ්ඩ විකුණද්දී හරි මිලදී ගද්දී හරි වෙළඳ වට්ටම් ලැබුණා නම් හෝ දුන්නා නම් අපි ගිණුම් වලට ගන්න මොන වටිනාකමද? වෙළඳ වට්ටම් අඩු කරාට පස්සේ එන ගාන. නේද? වෙළඳ වට්ටම් අපි ගිණුම් වල ගන්නෙ නෑ. වෙළඳ වට්ටම් පැත්තක අඩු කරලා එන සුද්ධ ගාන තමයි අපි ගිණුම් ගත කරන්නේ. දැන් බලන්න මේකේ කියන්නේ 10%ක වෙළඳ වට්ටමකට යටත්ව ලක්ෂ 2ක ලකුණු කර මිල උණු භාණ්ඩ ණය පදනම මත ගත්තලු. කියන්නේ ණයට අරන් තියෙන. තේන් ලකුණු කළ මිල කීයද? ලකුණු කළ මිල කීයද? ලක්ෂ 2යි. මේකෙන් අඩු කරන්න ඕනේ පුතා 110 වෙළඳ වට්ටම. කීයද වෙළඳ වට්ටම?
ලක්ෂ දෙකට 110ක් වෙලුවම ඉතින් වෙළඳ වට්ටම 20000ක් නේ එන්නේ. එතකොට බේන් ශුද්ධ ගැනුම් වටිනාකම කීයද? ශුද්ධ ගැනුම් වටිනාකම කීයද එන්නේ? ශුද්ධ ගැනුම් වටිනාකම වෙනවා පුතා කීයක්ද? 1,80,000. අපි ගිණුම් ගත කරන්නේ ලකුණු කරලා තියෙන විලවත් වෙළඳ වට්ටමවත් නෙමෙයි. අපි අවසානයේ ගිණුම් වලට ගන්නේ ශුද්ධ ගැනුම් වටිනාකම. එහෙම නේද? දැන් බලන්න එතකොට 1,80,000ක් ශුද්ධ ගැනුම් වටිනාකමුණු තොගයක් ගත්ත කියන්නේ කොහොමද? සල්ලි වලටද ණයටද? ගත්ත කියන්නේ ණයට. බලන්න එතකොට 1,80,000ක තොගයක් ගත්තා නම් තොගය කියන වත්කම වැඩි වෙනවා කීයකින්ද? 1,80,000කින්. මේ පැත්තෙන් ණයටනේ ගන්නෙ. ඒ නිසා ණය හිමියෝ කියන වගකීමත් වැඩි වෙනවා කීයකින්ද පුතා? 1,80,000. හරි නේද? එතකොට ඕක තමයි බලපෑම. බලන්න උත්තරේ. වත්කම් 1,80,000කින් වැඩි වෙනවා. වගකීම් ටිකත් 1,80,000කින් වැඩි වෙනවා. හරි නේද? එහෙනම් ඔන්න ඔයාට අද දවසේ ඉවර කරා ප්‍රශ්න 20ක් සමීකරණ පාඩමේ ඔක්කොම තියෙන්නේ බහුවර්ණ ප්‍රශ්න නේද? ඔහිස්තන් පුරවණේව මොකුත් නැහැ. සියල්ල තියෙන්නේ බහුවර්ණ ප්‍රශ්න දෙකක් සංකීර්ණයි. හැබැයි කමක් නැහැ සංකීර්ණ වල කරන්න විභාගයේ සංකීර්ණ වෙන හින්දා. හරියන්නේ. ආයුබෝවන්